අද දවසේ ඊ타ත්ම වටිනා ශ්‍රේෂ්ඨ උත්තරීතර වාසනාවන්ත පින්කමක් සිද්ධ කරන්නට සූදානම් වෙන අවස්ථාව. අපේ කීර්ති සිංහ මහත්මයා වාර්ෂිකව තමන්ගේ උපන්දිනයේ සිහිපත් කරගෙන මේ ධර්ම දේශනාවේ පින්කමත් ඒ වගේම මේ දන් දීමේ පින්කමත් දෙකම සෑම වර්ෂයක් තුලම සංවිධානය කරගන්න. මෙවරත් මේ පින්කම ඊ타ත්ම හොඳට තමන් බොහොම ශ්‍රද්ධාවෙන් තමන්ගේ නෝනා මාත්මේ වගේම දරුවන් ඥාතීන් හිතවතුන් හැමදිනම ඒක රාශි කරගෙන අදත් ගම්වාසී හැමදිනාගේමත් සම්බන්ධතාවය අද මේ පින්කම සාර්ථක කර ගැනීම සඳහා මේ විදිහට ආරම්භ කරන්නට යෙදෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන් සන්තෝෂ වෙන්න පුළුවන්. දැන් මම හිතන්නේ වයස අවුරුදු 57ක් වෙනවා. ඉතින් 57 අට වෙනකොට මම හිතන්නේ කී වාරයක්ද? 67 වාරයක් ලේ දන් දීමේ කටයුත්ත සිද්ධ කරලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ අවුරුද්දට දෙපාරකුත් දීලා තියෙනවා. ඉතින් ඒ නිසා බොහොම හොඳ පින්කමක්. හැබැයි නෝනන්ට නම් දෙන්න බැරි වුණා නේද? ඒ නිසා 67 වාරයක් එතුමා තමන්ගේ ලේ පරිත්‍යාග කළා තියෙනවා. ඒකේ තියෙන වටිනාකම අවබෝධ කරගෙන එතුමා මේ ලේ දන් දීමේ පින්කම වාර්ෂිකව තමන්ගේ උපන්දිනේට සිදු කරන්නට සියලු කටයුතු සූදානම් කරගෙන කටයුතු කරනවා. ඉතින් ඒ නිසා මේක හැම දිනාටම ගොඩාක් ආදර්ශමත් පින්කමක්. ඉතින් අපි කරන්න ඕනේ හොඳට පින්කම් සිද්ධ කරන එක. පින්කම් සිද්ධ කිරීම තමයි අපට සතුටු වෙන්න පුළුවන් අපේ ජීවිතය තුළ. ඉතින් අද මේ පින්කමේ ධර්ම දේශනාව සඳහා වැඩම කරන්නට යෙදුණා අති ගෞරවනීය බෙරවාවල ශ්‍රී අභිනව විහාරාධිපති රාජකීය පඬිත පූජ්‍ය හෙන්දුආවේ ධම්මදීප පඬිත හාමුදුරුවන් වහන්සේ උන්වහන්සේ ඊ타ත්ම දක්ෂ ඒ වගේම ලංකාවේ ගොඩාක් ප්‍රසිද්ධ ධර්මදේශකයන් වහන්සේ නමක්. උන්වහන්සේ මේ පින්කමට වැඩම කිරීම පිළිබඳව විහාරස්ථානයේ වෙනුවෙන් ඒ වගේම අපේ දායක කාර්යකාරීන් වෙනුවෙන් මා ඊ타ත්ම ගෞරවයෙන් යුක්තව නමස්කාර පූර්වක උන්වහන්සේ පිළිගන්නවා. ඒ නිසා මේ වෙලාවේ මා ඊ타ත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා උන්වහන්සේට ධර්ම දේශනාව පවත්වන හැටියට. ඒ වගේම අපේ කීර්ති සිංහ මහත්මයා විසින් ඒ ආරාධනාව මේ විදිහට සිද්ධ කරනවා. සාදුකාරයක් දෙන්න. පින්වත්නි සියලු දෙනාම නවතත් සාදු කියමු. අති ගෞරවනීය නායක මහින්පාණන් වහන්සේ වරප්‍රමුඛ මහා සංඝ රත්නයන් අවසරයි. ධර්ම ශ්‍රවණාභිලාෂීව සිටින පින්වත් කීර්තිසිංහ මහත්මයා ඇතුළු සත්පුරුෂ බෝසත් කාරුණික පින්වත්නි, පින්වත් ඔබ හැමදෙනාම ජීවිතයේ ජීවිත අවබෝධයේ පිණිසත් සසරේ ධර්ම අවබෝධයේ පිණිසත් ඔබට හේතු වෙන ධර්ම දේශනාවක් මේ බෝමළුවේ ඉඳගෙන අහන්නටයි සූදානම් වෙන්නේ. ධර්ම ශ්‍රවණයට ප්‍රථමයෙන් අපි පන්සිල් සමාදන් වෙමු. හැමදෙනාම ඒ සඳහා සාදු කියමු, නමස්කාරය කියමු.
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මුක්ඛදං ධම්මස් සවන කාලෝ අයං භදන්තා ධම්මස් සවන කාලෝ අයං භදන්තා ධම්මස් සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ධර්ම ශ්‍රවණාවිලාෂී බෝසත් කාරුණික පින්වත්නි පින්වත් ඔබට ධර්ම දේශනා කරන්නට මත්තෙන් මා ඊටාම ගෞරව නමස්කාර පූර්වකව පාදාභිවන්දනයෙන් යුක්තව අවසර පතනවා වස්කඩුව ශේස්ත්‍රාසන්නාරාම මහා විහාරාධිපති අතිපූජනීය අපේ කළුතර දිසාවේ උපප්‍රධාන සංඝනායක දූරන්දර නම කියන්නට අවසරයි ස්වාමීනි පිළියන්දල සීල රතනතිස්ස නායක ස්වාමින් වහන්සේගෙන් අවසරයි
ඒ වගේම විහාරස්ථානයේ වැඩ ඉන්න පොඩි හාමුදුරුවන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයෙන් අවසරයි. අද දවසේ ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වය දරන ඔබට මේ ධර්ම දාණය ලැබලා දෙන කීර්තිසිංහ මැතිතුමන්, එම මැතිණිය, ඒ වගේම පුතණුවන් ඇතුළු පවුලේ පින්වතුන්, ධර්ම ශ්‍රවණාභිලාෂීව සිටින මේ බෝසත් පින්වන්ත මව්පියවරුන්, දූ දරුවන් ඇතුළු පින්වත්නි, ලස්සන පන්සලක ලස්සන පින්කමකට සහභාගී වෙන්නට ලැබීම පිළිබඳ මා සතුටු වෙනවා. අද ඔබේ පන්සල හරියම ලස්සනයි පින්වත්නි. මට ලොකුම සතුටක් ඇති වුණේ පන්සලේ පිවිසුමෙන් ඇතුළට එනකොට කවුරුවත් සෙනග නැහැ. 4 දෙනෙක් විතර තමයි මම දැක්කේ. මට නිකමට මගේ රියදුරු මහත්තයාට කියුණා සෙනග නැහැ කියලා. පහ වෙලානේ නේද? සෙනග හිටියේ නැහැ. කොච්චර නායක හාමුදුරුවෝ මේ ගමේ මිනිස්සුන් හික්මවලා තියනවද? මේ ගමේ මිනිස්සුන්ට මොන තරම් හික්මීමක් තියනවද කියන එක මට පෙනුනේ මේ බෝමලුවට ආපුවාම. මෙච්චර සෙනගක් ඉඳලා 4 දිනක් කතා කරන සද්දයක්වත් ඇහුනේ නැහැ. කවුරුවත් තනතන ඇවිද්දේ නැහැ. කොච්චර හොඳ ගමක්ද? කොච්චර ලස්සන පන්සලක්ද? හරි වාසනාවන්ත පින්වත් පිරිසක් ඔබ. හරිම සතුටුයි. පන්සලේ වැලි තියෙන්න ඕන තැන වැලි තියෙනවා. වැලි තියෙන්න ඕන නැති තැන වැලි ඇටයක්වත් නැහැ. නේද? බෝධින් වහන්සේට පැන් කලවක් කරන්න තියෙන පැන් කල ටික අතන ලස්සනට තියෙනවා. ඒවට ක්‍රමයක් තියෙනවා, විදිහක් තියෙනවා. හරිම ලස්සනයි, හරිම සතුටුයි. එහෙම තමයි පින්වත්නි පන්සල් තියෙන්න ඕන. නායක හාමුදුරුවෝ උන්වහන්සේගේ දිවියෙන් විශාලම කාලයක් මේ ගම වෙනුවෙන්, මේ පන්සල වෙනුවෙන් කැප කරලා ඔබට විශාල දායාදයක් ලැබලා දීලා තියෙනවා. පින්වත්නි මේ දකින පිළිවෙල, මේ දකින ක්‍රමවත් බව, මේ ලස්සන, මේ හැමදේම නායක හාමුදුරුවන්ගේ අප්‍රතිහත ධෛර්යය, අප්‍රමාණ කැපකිරීම තුල ලබාගත් ප්‍රතිඵල කියලා මා විශ්වාස කරනවා. ඊටාම වාසනාවන්ත, පින්වන්ත, පූජනීය, ආදර්ශ සම්පන්න නායක හාමුදුරුවෝ නමක් ඔබේ පන්සලේ වැඩ ඉන්නවා. ඉතින් දායක පින්වතුනුත් ඒ වගේ. මම අඳුරන්නේ කීර්තිසිංහ මහත්තයයි පුතාලයි විතරයි. හැබැයි අනිත් අයත් ඒ වගේම හොඳ මිනිස්සු කියලා මං හිතනවා. අද මේ ලස්සන අරමුණක්, වටිනා අරමුණක් තියාගෙනනේ මේ පින්කම සංවිධානය වෙන්නේ. පින්වත්නි, දවසක් අතීතේ සිද්ධ වෙච්ච සිද්ධියක්. යාළුවෝ දෙන්නෙක් වනාන්තරයක යනවා. වනාන්තරයේ ඇවිදගෙන යනකොට ඇහෙනවා කොටියෙක් ගොරවන හඬක්. මේ දෙන්න හැංගිලා බලන් ඉන්න කොටියා කොහෙද? කොටියෙක් එන සද්දයක් ඇහෙන්නේ නැහැ. මේ කොටි හඬ එන්නේ කොහෙන්ද කියලා හොයනකොට වලක් ඇතුලෙන් කොටියෙක් ගොරවනවා. වලට එබිලා බලනකොට කොටි දෙනක් වලට වැටිලා වලේ කොටි දෙන පැටව බෙහි කරලා ගැබ්බර කොටි දෙනක් ඇවිදගෙන යනකොට මේ වලට වැටෙන්න ඇති, ගොඩ එන්න අමාරුයි, වලේම පැටව බිහි කරලා මේ යාළුවෝ දෙන්න වල උඩට වෙලා කල්පනා කරනවා කොහොමද මේ කොටි දෙනව ගොඩ ගන්නෙ. කල්පනා කරමින් ඉන්නකොට කොටි දෙන එක කොටි පැටියෙක්ව එක පාරට මරාගෙන කන්න පටන් ගත්තා. අනිත් පැටව කිරි බොනවා. එක පැටියෙක්ව කනවා. මේ යාළුවෝ දෙන්න තේරුම් ගත්ත මේ කොටි දෙන බඩගින්නට මේ පැටියව කන්නේ. අනිත් පැටවුන්ට කිරි දෙන්න ඕනේ හින්දා. මෙහෙම ගියොත් ඔක්කොම පැටව මරමරා මේ කොටි දෙන කයි. ඒ හින්දා මේ කොටියට කෑම හොයලා වලට ගෙනත් දාමු දෙන්න කතා වුණා. ඉතින් කොටියෙකුට තනකොළ මිටියක් කපලා ගෙනත් දෙන්නද? කොටි කන්නේ මොනවාද? මස්නේ. මේ කැලේ කොටියට කණ්ඩ තව සතෙක් මරලා වලට ගෙනත් දාන එකේ තේරුමකුත් නැහැ. එක්කෙනෙක්ගේ ජීවිතේ බේරන්න තව සතෙක් මරලා වැඩකුත් නැහනේ. මරිච්ච සතෙක් හොයන්න ඕන. එක යාළුවෙක් කිව්වා ඔයා මේ වල ළඟට වෙලා ඉඳලා දිග ලීයක් අරගෙන වලට දාගෙන ඉන්න. කොටි දෙන්න තව පැටියෙක් මරන්න හැදුවොත් ඔයා වෙ ලීයෙන් ගහලා නවත්තන්න. මම කොහොම හරි මරිච්ච සතෙක් හොයාගෙන එන්නම්. කැලෑවල් වල මැරිච්ච සත්තු හොයන එක හරි අමාරුයි.
හවස් වෙනකන් ඇවිදලා හම්බ වුණා දඩයක්කාරයෙක් උගුලකට දඩයක්කාරයෙක් අටවපු උගුලකට අහුවෙච්ච මියගිය ඌරෙක්. මේ යාළුවා අර මැරිච්ච ඌරවත් කරේ තියාගෙන දැන් එනවා හැන්ද වෙලා මේ වගේ වෙලාවට ආව වල ළඟට. අන්න අර වල ළඟ පරිස්සමට තියලා ගිය යාළුවා නැහැ. වටපිට බලනකොට යාළුවගේ ඇඳුම් ටික තියෙනවා ලස්සනට නමලා ඌරේ. යාළුවා නැහැ. රෙදිත් ගලවලා මේ මිනිස්සයා කොහෙද ගියේ? නිකමට වලේ බැලුවා. ඇටකටු ටික තියෙනවා වල ඇතුලේ. කොටි දෙන ඇටකටු ඉතුරු වෙන්න ඔක්කොම කාලා. මොකද වෙන්න ඇත්තේ? පරිස්සමට වල උඩ තියලා ගිය යාළුවා වලට වැටිලාද? වලට වැටුණා නම් කවුද අර ඇඳුම් ටික ලස්සනට නමලා තිබ්බේ? මේ යාළුවා පණිවිඩයක් තියනවා ඇඳුම් ටිකයි ආභරණ ටිකයි ලස්සනට නමලා වල උඩ තියලා මම වැටුණා නෙමෙයි මම කැමැත්තෙන් වලට පැන්නා. මොකද කොටි දෙන තව පැටියෙක් මරණ එක නවත්තන්න බෑ. බඩගින්නටනේ මේක කරන්නේ. උත්සාහ කරන්න ඇති වළක්වන්න බෑ. ඒ නිසා කොටි දෙනගේ බඩ පුරවන්න මේ යාළුවා වලට පැනලා අර අරගෙන ආපු බැරිච්ච ඌරගේ මලකුණත් වලටම දාලා වල උඩ හිටපු යාළුවා කියනවා ලස්සන කතාවක්, ඓතිහාසික කතාවක්. මොකද්ද කියන්නේ? දිගෝ හුස්මක් හෙලලා ඒ යාළුවා කියනවා කමක් නෑ ඉක්මන් බුදුන් බුදු උනාවේ කියලා කියා. එහෙම කියලා ගියා. කල්ප ගානකට පස්සේ ගෞතම නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ බණ කියනකොට කියනවා එදා කොටි දෙනගේ කුසගින්න පුරවන්න කොටිපැටවුන්ගේ ජීවිතේ බේරන්න වලට පැන්න මිත්‍රයා මෙදා ගෞතම නමින් බුදු වූ මමය කොටි දෙනට කෑම හොයන්න ගිය මගේ කල්යාණ මිත්‍රයා මතු බුදුවන මෙතේ බෝධිසත්වයින්ය. පෙරම් පුරණ බෝධිසත්වයින්ගේ පරිත්‍යාගශීලීත්වය දාන පාරමිතාව එච්චරටම දියුණුයි. එහෙම කරන්න පුළුවන් බෝධිසත්වයින්ට. දාන පාරමිතාව බුදුරජාණන් වහන්සේ අධියර 3කින් දියුණු කරමින් ප්‍රගුණ කරන්න පුළුවන් කියලා අපිට කියලා දුන්නා. සාමාන්‍ය මිනිස්සුන්ට පුළුවන්, සත්පුරුෂ මිනිස්සුන්ට පුළුවන් දාන පාරමිතා පුරන්න. සත්පුරුෂ මිනිස්සුන්ට ධර්මාවබෝධය තුලින් බෝධිසත්ව මට්ටමට දියුණු වෙනකොට පුළුවන් දාන උපපාරමිතා පුරන්ට. එහිත් උපරිමයට ගියාම බුදුවෙන්ට පෙරම් පුරන උත්තමයින්ට පුළුවන් දාන පරමත්ත පාරමිතා පුරන්ට. 67 වතාවක් තම රුධිරය පරිත්‍යාග කර කීර්තිසිංහ මහතා මේ පුරන්නේ දාන පාරමිතා නෙවෙයි දාන උපපාරමිතා. පින්වත්නි, සාක්කුවට අත දාලා හිඟන්නෙකුට කීයක් හරි දෙන්න සල්ලි කොලයක් ඇදලා ගත්තාම අතට ආවේ 50 කොලයක්. ආයෙ දානවා. 50ක් වැඩි. 20ක් දෙනවා. එහෙමනේ මිනිස්සු. එහෙම තමයි. එහෙම දෙන්න එච්චරටම පරිත්‍යාග කරන්න හිත හදාගන්න අමාරුයි. කාලා බීලා හදාගත්ත ඇඟ නේද? ලේ දුන්නාම මට අඩු වෙයිද? මට ලෙඩ වෙයිද? මගේ ශක්තිය අඩු වෙයිද? මං කෙට්ටු වෙයිද? මට ලෙඩ වෙයිද? මං කැත වෙයිද කියලා හිතනවා හුඟක් අය. හැබැයි පාරමිතාවේ වටිනාකම දන්න මිනිස්සු මේ ජීවිතේ ඉපදිච්ච අවුරුදු ගානට වැඩිය ලේදන් දීලා තිනවා 67 වතාවක්. මං හිතන්නේ ඉස්සර හොරටත් දන් දෙන්න ඇති නේද? මමත් ඉස්සර එහෙම කරලා තියෙනවා. අවුරුද්දකට ලේදන් දෙන්න කිව්වහම දෙන්න පුළුවන් 3 පාරයිනේ. පොත් දෙකක් හදා ගන්නවා නේ. හදාගෙන 6 පාරක් දන් දෙනවා. දැන් නම් එහෙම බෑ. ඒක මෙතුමම කිව්වා දැන් බෑ අහුවෙනවා. වැඩිපුර දන් දෙන්න ගියොත්
එහෙම මිනිස්සු ඉන්නවා. ඉතින් පින්වත්නි 67 වෙනි වතාවට රුධිරේ පරිත්‍යාග කරන්නේ කීර්ති සිංහ මහත්මයා හෙට. ගමේ සියලු දෙනාත් එක්ක එකතු කරගෙන. ලස්සන පින්කමක්. ඊට සමගාමීව මේ 7 වෙනි වරට සංවිධානය කරන ධර්ම දේශනාව අද මේ වෙලේ පන්සලේ බෝමළුවේ අද සිද්ධ වෙන්නේ. ඉතින් පින්වත්නි ඔබ සියලු දෙනාට ධර්ම දේශනා කරන්නට ලැබීම මා සතුටක් කොට සලකමින් ධර්ම දේශනාව ආරම්භ කරමු. පින්වත්නි ඔබ සියලු දෙනාගේම ජීවිතවල ජීවිත අවබෝධය පිණිස හොඳින් ධර්ම ශ්‍රවණය කරන්නට මේ ගෙවෙන කාලය ඊතා හොඳින් පින් දහම් කරන්න, බණ අහන්න, ධර්ම අවබෝධය ලබන්න සුදුසු සහ කල යුතුයම කාලයක්. අපේ නායක හාමුදුරුවොත් මේ පිළිබඳ බොහෝ දේවල් පන්සලට වැඩම කරලා හිටපු ටික වෙලාවට මාත් එක්ක කතා කළා. ඒ අසුරෙන්ම බණ කියන්න ඕනේ කියලා මට හිතුණා. අද මම මේ බණට කියන්න හදන දේවල් සංක්ෂිප්තව නායක හාමුදුරුවෝ මට දැන් කියපු දේවල්. කොච්චර වටින දේවල් දුන්නාස කිව්වේ මට පැයක් තිස්සේ කියන්න පුළුවන් ඒවා. පින්වත්නි මේ ගෙවෙන කාලේ ඊටාම වටින කාලයක්. ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදු බලය තියෙන කාලයක ඔබ ජීවත් වෙන්නේ. පින්වත්නි ගෞතම නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ සරණ ගිය අපිට මේ කාලය හරීම වටිනවා. අපේ තථාගත බුදුරජාණන් වහන්සේගේ බුදු බලය තවම තියෙන නිසා. ලෞතර බුදුරජාණන් වහන්සේ 3 පාරක් පිරිනිවන් පානවා පින්වත්නි. අපේ ගෞතම බුදුහාමුදුරුවෝ 3 වතාවක් පිරිනිවන් පානවා. එයින් ඒ පරිනිර්වාණ 3 පිළිබඳ අපි ඉගෙන ගමු. පළවෙනි එක තමයි ක්ලේශ පරිනිර්වාණය. මොකද්ද? ක්ලේශ පරිනිර්වාණය සිද්ධ වුණේ අපේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 35න් බුද්ධත්වයට පත්වෙච්ච දවසේ. ඒකට කියනවා ක්ලේශ පරිනිර්වාණය. දෙවෙනි එක ස්කන්ධ පරිනිර්වාණය. උන්වහන්සේට අපිට වගේ භෞතික ශරීරයක් තිබ්බා. ලෙඩ වෙන, අපිරිසිදු වෙන, වයසට යන, මිය යන ශරීරයක්. ඒ භෞතික ශරීරයේ මිය යාම ස්කන්ධ පරිනිර්වාණය ලෙස අපි සලකනවා. මොකද්ද? ස්කන්ධ පරිනිර්වාණය. අපේ බුදුරජාණන් වහන්සේගේ ස්කන්ධ පරිනිර්වාණය සිද්ධ වුණේ උන්වහන්සේගේ දිවියේ 80 වැනි වර්ෂයේදී. තව පරිනිර්වාණයක් තියෙනවා. මොකක්ද ඒකට කියන්නේ? ධාතු පරිනිර්වාණය. ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් වසර 5000ක් ගිය තැන ධාතු පරිනිර්වාණය සිද්ධ වෙනවා. එතෙක් බුදුහාමුදුරුවෝ ජීවමානයයි සලකන්න කියලා ගෞතම බුදුහාමුදුරුවෝම අපිට දේශනා කළා. දැන් ඒ අවුරුදු 5000 ඉවරද? නෑ. තව කොච්චර තියෙනවද? 2464ක්. නෑ 2446ක් තියෙනවා. නේ? 2446ක්. අවුරුදු 2446ක් තව ඉදිරියට තියනවා ධාතු පරිනිර්වාණය සිද්ධ වෙන්න. පින්වත්නි ගෞතම බුදුරජාණන් වහන්සේගේ අබ පියල්ලක් තරම් ධාතුන් වහන්සේ නමක් ලෝකේ වැඩ ඉන්නවා නම් එතෙක් අපේ බුදුහාමුදුරුවෝ ජීවමානයි කියලා හිතන්න කියලා බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළා. අබ පියල්ලක් නෙමෙයි, වීමනින පෙට්ටියකින් එකක් පුරවලා ද්‍රෝණයක් සර්වඥ ධාතු. මේ ළඟදී අපි පරීක්ෂණයක් කළා. ඒ සර්වඥ ධාතුන් වහන්සේලාගේ ප්‍රමාණය බරින් කිලෝ 6යි ග්‍රෑම් 400කට ආසන්න ප්‍රමාණයක් සර්වඥ ධාතු. පොඩ්ඩක්ද? අබෑටයක් තරම්, අබෑට පියල්ලක් තරම් සර්වඥ ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්නවා නම් විශ්වයේ බුදුහාමුදුරුවෝ ජීවමානයි කියලා හිතන්න කිව්වා. පින්වත්නි රුවන්වැලි මහසෑය විතරක් ද්‍රෝණයක් සර්වඥ ධාතු වැඩ ඉන්නවා. ලංකාවේ 4 දිග්භාගයේ වෙහෙර විහාරවල සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. කතරගම කිරිවෙහෙරේ, සෝමාවතී සෑයේ නේද? සේරුවාවිල මංගල මහා සෑයේ, දලදා මාලිගාවේ, නෙල්ලිගල විහාරේ හැමතැනම සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න මේ විශ්වය පුරා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදු බලය ශීරපත 100ක් දක්වා විහිදෙනවා.
ඒ ශීරපත සිහිය පුරාම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න පුළුවන්. ඔබ විශ්වාස කරන්ද ඒ අතරින් වැඩිම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ ඉන්නේ කොහෙද? ලංකාවේ. ලංකාවේ මේ පුංචි රටේ කොච්චර වටිනවද? අපිට හිතෙනව නේද? ලෝකේ අනිත් රටවල් ඔක්කොම හොඳයි මෙහෙට වඩා කියලා. එහෙම හිතනයි ඉන්නවා. ඒත් බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න රට මේ රටනේ නේද? බුදුහාමුදුරුවෝ වැඩ හිටිය රට ඉන්දියාව. නමුත් දැන් උන්වහන්සේගේ බුදු බලය වැඩිම තියෙන රට ලංකාව. ඒ රටේ අපි මෙහෙම තමයි ජීවත් වෙන්න ඕන. බිම ඉඳගෙන බණ අහන්න තමයි අපිට උරුම පින්වත්නි. ඒක තමයි අපේ උරුමය. අපි අනිත් සියල්ල පසෙක දාලා බණ අහන්න ඕන. අද මෙතන තරුණ ළමයිනුත් ගොඩක් ඉන්නවා. කීර්තිසිංහ මහත්තයාගේ පුතාගේ යාළුවෝ එමෙති. තව ගොඩක් වොලිබෝල් කෝට් එකෙත් ඉන්නවා. මම දැක්කා. හෙට ලේ දෙන්න හරි එයිනේ. නේද? පුතාලා මම දැක්ක මම ගොඩක් ඉන්නවා අතර වොලිබෝල් කෝට් එකේ. තරුණ ළමයි තේරුම් ගන්න ඕනේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ අයිතිය දැන් මුළු විශ්වයෙන්ම අපිට තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට උන්වහන්සේ පිරිනිවන් පාන්නට මොහොතකට කලින් පතිට්ඨිස්සති දේවින්ද ලංකාය මම ශාසනං කියලා අනාවේකීකුත් කියලා මගේ ධර්මයේ කවදා හරි ලංකාද්වීපේ පිහිටන්නේ ආරක්ෂා වෙන්නේ කියලා අපි ගැන මහා බලාපොරොත්තුවෙන් මේ ධර්මය අපිට බාර දීලා බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවේ. ඒක අපේ උරුමය. අපි බණ අහන්න ඕන. අපි මේ ධර්මය ප්‍රගුණ කරන්න ඕන. ඒ ධර්මය අනාගත පරපුරට දායද කරන්න ඕන. අපේ දරුවෝ පැවිදි වෙන්න ඕන. පැවිදි වෙලා අපේ දරුවෝ බණ කියන්න ඕන. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පවතින කාලේ තව බොහෝ දීර්ඝ අනාගතයකට යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ බුදු බලය ධාතු පරිනිර්වාණයෙන් අවසන් වෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වසර 5000ක් සම්පූර්ණ වෙන වෙසක් පුර 15ක පොයේ දවසේ විශ්වයේ පුරා වැඩ ඉන්න සර්වඥ ධාතුන් වහන්සේලා දඹදිව බුද්ධ ගයාවේ වජ්‍රාසනයේ මතට වැඩම කරලා ප්‍රාතිහාර පාලා බුද්ධ ශරීරයේ නැවත නිර්මාණය වෙලා රැස් විහිදලා ස්වභාවිකවම ගිනිගෙන දැවිලා අලුත් නැතුව අවසන් වෙනවා. එදාට විශ්වයේ පුරා වැඩ ඉන්න සියලු බ්‍රහ්මයින් සහ සම්‍යක් දෘෂ්ටික දෙවියන් වජ්‍රාසනයේ වටේට රැස් වෙලා ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේට කරන අවසාන වන්දනාව සිද්ධ කරනවා. හැබැයි ඒ අවසාන වන්දනාවට කිසිම මිනිසෙක් එකතු වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. ඒ අය දන්නවද? ඒ වෙනකොට බෞද්ධයෝ කියන අය ලෝකේ නැතෝ යනවා. තව අවුරුදු කීයද එතකොට තියෙන්නේ? 2446යි. මේ වගේ අවුරුදු 65 70 80 ජීවිත ලැබුවොත් අපිට ජීවිත 27ක් 28ක් ලැබෙයි. එතනින් එහාට බුදු බලයේ ලෝකේ නැහැ. ඔය අන්තිම කාලේ වෙනකොට බෞද්ධයෝ ලෝකේ නැති වෙනවා කියන එක පින්වත්නි ඇත්තටම විශ්වාස කරන්න පුළුවන්. මේ අහන්න කොච්චර වුණත් ධර්මයේ පවතින්නේ මහා සංඝරත්නයේ වැඩ ඉන්න කම්පින්වත්නි. ඒක විශ්වාස කරන්න. ගිහි පින්වතුන් ලෙස ඔබට කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒත් මේ ශාසනය රැකගෙන යන්නේ මහා සංඝරත්නය. 2,24 ලක්ෂයක් මිනිස්සු ඉන්න ලංකාවේ හාමුදුරුවෝ ඉන්නේ 30000යි. දෙන්නේ තුන් දෙනෙක් එකට එකතු වුණාම බැන බැන ඉන්න හරි. හාමුදුරුවෝ ඉන්න 30000යි පින්වත්නි. ග්‍රාම සේවක මහත්තුරු ඊට වැඩි ඉන්නවනේ. නේද? හාමුදුරුවෝ ඉන්නේ 30000යි. එයින් 65ක් උපසම්පදා භික්ෂුන් වහන්සේලාගෙන් 65%කට වැඩිය අවුරුදු 50 ඉක්මවපු ස්වාමින් වහන්සේලා වැඩ ඉන්නේ. පින්වත්නි, තව අවුරුදු 25ක් ඇතුළත උන්වහන්සේලා ඔක්කොම අපවත් වෙයි. අපි දාන දෙන විදිහට. තෙල් එහෙම දාලා, ලුණු දාලා, අජිනමොටෝ දාලා, සුප් කැට දාලා එහෙම දූපුවාම 75කට මෙහා ස්වාමීන් වහන්සේලා අපවත් වෙනවා. බලන්න ස්වාමීන් වහන්සේලාට තියෙන ලෙඩ
අනේ සන්තෝසයි වෙලේ පන්සලේ නායකහාරෝ නිරෝගී පෙනුමට වැඩ ඉන්නවා. මම ඉතින් දවස ගානේ පන්සල් වල වඩිනවා. ස්වාමින් වහන්සේලාට ආවාසගේ පඩිපෙළ බැහැ ගන්නට බෑ. දානෙම දීලා තෙල් දාලා හාමුදුරුවෝ ලෙඩ කරලා. ඉතින් හාමුදුරුවෝ ඉක්මනට අපවත් වෙනවා. අනේ ඔය ඉන්න නායක ස්වාමින් වහන්සේලා තව අවුරුදු 25ක් යනකොට අපවත් වුණාම පින්වත්නි ලංකාවේ පන්සල් වලින් 65ක් වහන්න වෙනවා. ඒ හිස්තැන් පුරවන්න තරුණ හාමුදුරුවෝ හැදෙන්නේ නැහැ. නායක හාමුදුරුවෝ ඒ බව කිව්වා මාත් එක්ක දැන්. ඇත්තටම වයසක නායක ස්වාමින් වහන්සේලා අපවත් වුණාම වැඩිහිටි ස්වාමින් වහන්සේලා අපවත් වුණාම අනාගතේ බණ කියන්න අයත් නැතුව යනවා. තරුණ ස්වාමින් වහන්සේලා චීවරේ රැඳෙන ප්‍රමාණය අඩුයි. 2012 අවුරුද්දේ කැලණිය විශ්වවිද්‍යාලයට අපිත් එක්ක ආවා 127ක් ස්වාමින් වහන්සේලා මම හොයලා බැලුවා දැන් ශාසනයේ ඉන්නේ 11 දෙනයි. 127න් 11යි. ඕවා තමයි ඛේද වාචක. දැන් බලන්න තව අවුරුදු 25ක් යනකොට කවුද බණ කියන්නේ? තව ඉස්සරහට ධාතු පරිනිර්වාණය වෙනකන් නෙමෙයි ඊට බොහෝ මෙහා පින්වත්නි ධර්මයේ සංගවිලා යනවා. මේ වෙලාවේ ධර්මයේ තියෙන වෙලාවේ ස්වාමින් වහන්සේලා වැඩ ඉන්න වෙලාවේ සිහි කල්පනාව තියෙන වෙලාවේ මනුෂ්‍යත්වය අපිට ලැබිච්ච වෙලාවේ මේ ධර්මය අවබෝධ කරගන්න මහන්සි වෙන්න ඕන. ධාතු පරිනිර්වාණයෙන් පස්සේ ශාසනය අන්තර්දාන වුණාට පස්සේ පින්වත්නි ඊළඟට තියෙන එකම විකල්පය තමයි මෛත්‍රී බෝධිසත්වයින් වහන්සේ පහළ වෙනකන් ඉන්න එක. සමහර ඇත්තෝ දැම්මම වැඩේ අපැරලා තියෙනවා. මොකද්ද? ගෞතම බුද්ධ ශාසනය නිවන් දකින්න දැන් බෑ. එහෙම හිතලා තියෙන්නේ. මිනිස්සු එහෙම හිතනවා. දැන් බෑ. අපි දැන් මෛත්‍රී බුද්ධ ශාසනය නිවන් දකින්න ඉන්නේ. එහෙමත් කියනවා. මේ තේ බුදුන් දැක නිවන් දකින්න. මේ මම නිකමට පින්වත්නි ගණන් හදලා බැලුවා මෛත්‍රී බෝධිසත්වය පහළ වෙන්න තව කොච්චර කල් තියෙනවද කියලා. සියලු බුදුවරු අනාගතේ පහළ වෙන බුදුවරු ගැන අනාවේක කියලා තේනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෛත්‍රී බෝධිසත්වයින් වහන්සේ තවතිසා දිව්‍ය ලෝකේ දිව්‍ය වර්ෂ කොච්චර කාලයක් ඉඳලාද? දිව්‍ය වර්ෂ කීයක් ඉඳලාද මිනිස් ලෝකෙට ඇවිදින්න බුදු බව පිණිස උප්පත්තිය ලබන්නේ කියලා. අවුරුදු ගාන කීයක්ද කියලා හොයාගන්න පුළුවන්. ඔන්න මම දැන් කියන්න යන්නේ ඊළඟ බුදුරජාණන් වහන්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න තව කොච්චර කල් තියෙනවද කියලා. මතක තියාගන්න. නැත්තම් ලියලා තියාගන්න. ෆෝන් එකේ ටයිප් කරලා තියාගන්න. ධාතු පරිනිර්වාණයේ සිට මෛත්‍රී බෝධිසත්වයින් වහන්සේ බුදු වෙන්න කොච්චර අවුරුදු ගාණක් තියෙනවද? මෛත්‍රී බෝධිසත්වයින් වහන්සේ පින්වත්නි මතක තියාගන්න ධාතු පරිනිර්වාණය සිද්ධ වෙන්න අවුරුදු 2446ක් තියෙනවා. එතන ඉඳලා අවුරුදු 67 කෝටි 57 ලක්ෂයකින් මෛත්‍රී බෝධිසත්වය බුදු වෙන්නේ. අවුරුදු 57 කෝටි 67 ලක්ෂයකින්. එතකන් ඔහොම හොඳින් ඉන්න පුළුවන් වෙයි කියලා හිතන්න එපා. මේක තමයි වෙලාව. ගෞතම බුද්ධ ශාසනය අන්තර්දාන වෙලා වසර 57 කෝටි 67 ලක්ෂයක් යනකොට මොන තරම් විප්‍රකාර මේ ලෝකෙ වෙයිද? අපි මොන තරම් පෞකාරයෝ බවට පත් වෙයිද? මොන තරම් පෞකාර දෙමව්පියන්ගේ දරුවෝ වෙලා අපි උපදීද? ඒ නිසා මේක තමයි වෙලාව. ඉක්මනින් ධර්මය අවබෝධ කරගන්න මහන්සි වෙන්න. නිර්වාණය පින්වත්නි ප්‍රාර්ථනා කළ පමණින් ලැබෙන්නේ නැහැ. නිර්වාණය ලැබෙන්නේ විදර්ශනා මාර්ගයේ ඔස්සේ විදර්ශනා මාර්ගඵල ලබාගත් උත්තමයින්ට. විදර්ශනා මාර්ගය කියන්නේ මේ පහ. එච්චර දුරට යන්න ඕනේ නැහැ. නිකමට මතක තියාගන්න. මෙන්න මේ පහ. ත්‍රිලක්ෂණය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම, පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍ය. ආයේ කියමුද? ත්‍රිලක්ෂණය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම, පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍ය.
පින්වත්නි අපි ওই ධර්ම කාරණා වලින් බොහෝම ඈතයි. ඇත්ත කතාව ඒකනේ. නේද? පළවෙනි එක ත්‍රිලක්ෂණය. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. ළමේ කහනවා ආචාම්මේ මට අනාත්ම ලක්ෂණය ගැන වචන 100කට නොඅඩු රචනාවක් ලියන්න විස්තර කියලා දෙන්න. අපි දන්නවද? බහුතරයක් දෙනවද දන්නේ නේද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම 37ක් තියෙනවා. 10ක් මතකද? දැන් පේරවනේද අපි ධර්මයෙන් සෑහෙන ඈතයි. පින්වත්නි අපි කරන පින් වලින් පමණක් නිර්වාණයටපත් වෙන්නේ නැහැනේ අපිට. අපි ඔය අවබෝධ කරගත යුතු ගාම්භීර ධර්ම කාරණා අවබෝධ කරගන්න ඕනේ ඔය පහම. ඔය පහ බණ අහලා ගුරුහරුකම් ලබාගෙන ගුරුවරයෙක් නිසා අවබෝධ කරගන්න උත්තමයෝ රහත් වෙනවා. තනියම අවබෝධ කරගන්න පුළුවන් උත්තමයෝ බුදු වෙනවා. තේරුම් ගන්නට. පින්වත්නි නිර්වාණය කියලා කියන එක එහෙම ප්‍රාර්ථනා කළ පමණින් ලැබෙන්නේ නැහැ. අපි බුදු වෙන එකකුත් නැහැ. ඊළඟ බුදුරජාණන් වහන්සේ දැනටමත් තවතිසා දිව්‍ය ලෝකේ ඉන්නේ. ඒ ඔබත් නෙමෙයි මමත් නෙවෙයි. තව කතාවක් තියෙනවා ඔබට කියන්න. මම කිව්වා ඔබට සියලු බුදුවරු අනාගත බුදුවරු පිළිබඳ අනාවැකි කියලා තියෙනවා. ඒ කිසිදු අනාවැකියක පින්වත්නි මෛත්‍රී බෝධිසත්වයින්ගෙන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ තවත් බුදුවරයෙකු පහළ වෙන වගට කිසිදු අනාවැකියක් කියලා නැත. කොච්චර භයානකයිද? අපි දැන් ඉන්නේ අන්තිම එජ් එකේ අන්තිම තැන ඉන්නේ. අන්තිම උත්තරේ විතරයි තියෙන්නේ. ඒක හරි භයානකයි. ඒකත් මගේරුණොත් ඒින්ද ඊට මෙහා උත්සාහ කරන්න නේද? ඊට මෙහා උත්සාහ කරන්න. අන්තිම තුරුම්පුවට කංගින් දෙපා. අන්තිම උත්තරේ පරිස්සමට තියාගෙන උත්සාහ කරන්න බැරි වුණොත් ඒක හරි තියෙන හින්දා. ඒ නිසා පින්වත්නි ඔබ බුදු වෙන්නේ ආයේ. අනාවැකියක්වත් කියලා නෑ තව බුදුවරයෙක් ගැන. මෛත්‍රී බෝධිසත්වයෝ නෙවෙයි ඔබ. උන්වහන්සේ නෙවෙයි මම. උන්වහන්සේ දැනටමත් තවතිසා දෙව්ලොව. අපි නිවන් දකින්නේ රහත් වෙලා. ඒක තමයි අපිට තියෙන විදිහ. පින්වත්නි කවදා හරි දවසක රහත් වෙලා නිවන් දකින්නත් ඔය කියපු විදර්ශනා මාර්ගය චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදය, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම, ආර්ය අෂ්ටාංගික මාර්ගය සහ ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්නට ඕන. දැනට අපේ ජීවිත වලින් ඒව හරි දුරයි. එච්චර යන්න ඕනේ. මම ඔබට ඔප්පු කරලා පෙන්වන්නද නිවන දුරයි කියලා? මේ හන්ද ඔබ කාට හරි ලියුමක් ලියනවා. ලස්සන ආමන්ත්‍රණයක් දාලා ලියුම ලියන්න පටන් ගන්නවා. කරුණු ටික දාලා අන්තිමට අපි මොකක් හරි ආශිර්වාදයක් යොදනවා. මොකද ඔයාට සම්මා සම්බුදු සරණයි. එහෙම නැත්නම් ඔබට තෙරුවන් සරණයි කියලා අපි ලියනවා. ආන්නේ ආමන්ත්‍රණය වෙනුවට මෙහෙම ලියන්න. ඔබට නිවන් සැප ලැබේවා. ඒ hina වෙන්නේ. වැරදිද? ව්‍යාකරණානුකූලව වැරදිද? නැහැ. ධර්මානුකූලව වැරදිද? සදාචාරයට සભ્યත්වයට පටහැනිද? නැහැ. ඒ වුණාට ඒක කියද්දි බය හිතෙනවා. ඔබට නිවන් සැප ලැබේවා කියලා ලියලා යවන්නකො බලන්න. ලියුම බලපු ගමන් කෝල් කරලා බයිනෝ නැත්තම් ඇවිල්ලා බනිනෝ. මම මැරෙනකන් තමයි උඹලා බලාගෙන ඉන්නේ ඒක මන් දන්නවා කියලා අපිට බයිනෝ. නේද? උපන් දිනේට සුබ පතන්නකො කාට හරි ඔහම. අපේ දැන් කීර්තිසිංහ මහත්තයා වගේ අයට නෙවෙයි. ඒ වගේ අයට නම් මොම ප්‍රාසුබ පැතුවොත් ඒගොල්ලෝ හරි ආස වෙයි. ඔය සාමාන්‍ය මිනිස්සෙකුට උතන හන්දියේ මේ ගාලු පාර ගාව හන්දියේ නේද? අපේ අබේ ගුණවර්ධන ඇමතුමාගේ තොරණක් තියෙන්නේ. ආන් එතනට වෙලා ඉඳලා
උපන්දිනේට සුබ පතන්නකො කාට හරි අතට දීලා මේ සුබ උපන්දිනේ දවසේ මම ප්‍රාර්ථනා කරනවා ඔයාට නිවන් සැප ලැබේවා කියලා. මොකක්ද යකෝ කිව්වේ කියලා හයි. නේද? ඒ කියන්නේ අර කතෝලික අයගේ ක්‍රිස්තියානි අයගේ තියෙනවා පින්වත්නි කෙනෙක් මැරුණට පස්සේ ප්‍රාර්ථනාවක් කරනවා සමාදානයේ සැතපේවා. අපේ මිනිස්සුත් හිතන් ඉන්නේ ආන් එහෙම තමයි නිවන් සැප ලැබේවා කියන්නේ. මැරුණට පස්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ නිවන් දැක්කේ 80 වෙනි වර්ෂෙදි නෙමෙයි 35 දී. බුදු වෙච්ච වෙලාවේ නිර්වාණය ප්‍රාර්ථනා කරද්දිත් මිනිස්සු බය වෙනවා. නිවනින් සෑහෙන දුරයිනේ මිනිස්සු. ඇත්ත. අපි වගේම නිවන් දකින්න බලාපොරොත්තු වෙච්ච ප්‍රාර්ථනා කරපු මිනිස්සු නිවන් දකින්න නැතුව පෘථග්ජනව මැරුණනි සෑහෙන දෙනෙක්. ඔයගොල්ලෝ මලගෙවල් වල ගිහින් තියෙනවා. ආදාන උත්සව වල ගිහින් තියෙනවා. ඒකකවත් රහතන් වහන්සේ කෙනෙකුගේ අභාවයකට සහභාගී වෙලා නෑ නේද? ඉතින් පින්වත්නි මම මේ අහන ප්‍රශ්නේ මේ කාලේ හැටියට සාධාරණයි. ඔබ නිකමටවත් හිතලා තියනවද ඔය නිවන් සැප ලැබේවා කියලා හැම සමිතියකම බැනර් ගැහුවට අපි මැරෙනකොට රහත් වෙලා නෙවෙයි නම් අවසාන සුසුම හෙලන්නේ අපි නිවන් දකින්නවද? ಗುಣ කතන කරද්දි කිව්වට ස්වාමින් වහන්සේලා කිව්වට බැනර් ගැහුවට නිවන් සැප ලැබේවා කියලා මේ ළඟදී මම දැක්ක මන් දන්න තරුණයෙක් අපේ දිවුල පිටියේ මැරිලා මේ සිය විදි විනාසාගෙන ලස්සන තරුණයෙක් එයාගේ යාළුවෙක් දාලා තියෙනවා නිවන් සැප ලැබේවා මතන් අපි අතරම යලි ඉපදේවා. මැරිච්ච එකත් අප්සෙට් වෙනවා නේද එතකොට? දැන් කෝකල කරන්න ඕනේ. නිවන් සැප ලැබේවා අපි අතරම ඉපදේවා. රැට හීනෙන් ඇවිල්ලා එකක් කියපන් කියලා. නේද? එහෙම අපි ප්‍රාර්ථනා කළාට නිවන් සැප ලැබෙන්නේ නැහැනේ. අපි අවසාන සුසුම හෙලන්න ඕන එක්ක රහත් වෙලා එක්ක බුදු වෙලා. එහෙම නෙවෙයි නම් අපි ආයේ උපදිනව නේද? මේ යන විදියට ඔබ රහත්ුන් නැත්තම් ආයේ උපදී නේද? කියන්නකෝ. එහෙම ප්‍රශ්නයක් නැහැ ඔක්කොම රහත් වෙලා දින්නේ. මං විතරද පුතක් දැන දැන් මෙතන. එහෙම ප්‍රශ්නයක් තියෙනව නේද අපේ ඉස්සරහා? මිනිස්සු මැරෙන්නේ පින්වත්නි හිතන විදිහට හිතන තැන නෙමෙයිනේ. දවසකට 2500ක් 2600ක් මිනිස්සු ලංකාවේ මැරෙනවා. ඒ හැමෝම මේ සැලසුම් සහගතව නෙවෙයි මැරෙන්නේ. ක්‍රියානුතුරු වලින් මැරෙනවා, රෝහල් වල හදිසි රෝග වලින් මැරෙනවා, සියදි විනාසා ගන්නවා, වයසට ගිහිල්ලා මැරෙනවා, ඝාතන වලින් මිය යනවා. අපි හිතන විදිහට නෙවෙයි මැරෙන්නේ. අවසාන මොහොතේ රහතන් වහන්සේ කෙනෙකු ලෙස නෙවෙයි නම් ඔබ අවසාන සුසුම හෙලන්නේ ඔබ ආයෙත් භවයකට යනවා. ඔබ කැමති ඒ භවය කොහොම භවයක් වෙනවටද? පින්වත්නි ආයෙ උපදින්න එපා. ආයෙ උපදින්න ආස වෙන්න එපා. ඒකට කැමති වෙන්න එපා. මම කියන්නේ එහෙම වුණොත් මොකද කරන්න කියලා හිතලා තියාගන්න එක හොඳයිනේ. ආවේ භවයකට යන්න වුණොත් යන්නේ කොහෙද කියලා දැම්මම තීරණය කරලා ඊට අදාළ මාර්ගය දැම්මම අනුගමනය කරන්න ඕනේ. දෙවියෙක් වෙන්න ඕන නම් මේ ටික කරන්න ඕනේ. බ්‍රහ්මයෙක් වෙන්න ඕන නම් මෙහෙම වැඩ කරන්න ඕනේ. මිනිස්සෙක් වෙන්න නම් එහෙම වැඩ කරන්න ඕනේ. පින්වත්නි ඊළඟට මැරිලා ගිහිල්ලා උපදින්න තියෙනවා මෙන්න මේ වගේ තැන් ටිකක්. කැමති එකක් කියන්න. බ්‍රහ්ම ලෝකේ. 1. 2 දිව්‍ය ලෝකේ. 3 මනුෂ්‍ය ලෝකේ. 4 තිරිසන් ලෝකේ. 5 പ്രേත ලෝකේ. 6 අසුර ලෝකේ. 7 නිරය. කොකටද කැමති? කැමති එක කියන්න. මම එතකොට යන විදිහ කියන්නම්. හරියටම විනාඩි 35ක් එක දිගට මම කතා කරලා ඔයාලට දැන් මේ අවස්ථාව දෙන්නේ. කැමති ලෝකේ කියන්න. පින්වත්නි ඔය වගේ ප්‍රශ්නයක් අහුවම මීගමුවේදී එකම එක මිනිහෙක් අත ඉස්සුවා. කොණ්ඩේ වවලා උඩට බැඳගෙන රැවුල මෙතෙන්ට වවාගත්ත 100 කෙනෙක්. ලස්සනයි. පුලස්ති ඉසිවරයා වගේ නැගිටලා වෙවුලනවා අත් දෙක.
මට බයත් හිතුණා. මම ඔව් මාමේ ඔයාට කොහෙද යන්න ඕනේ? ස්වාමීන් වහන්සේ මම මැරිච්ච ගමන් යකෙක් වෙන්න ඕනේ. මං කිව්වා ඉතින් මං ඒ උත්තරේ කිව්වේ නෑනේ. ඒක තමයි මං අත ඉස්සුවේ. එයාට යන්න ඕනේ ලෝකේ මගේ උත්තර අතර තිබුණේ නෑලු. යකෙක් වෙන්න මං ඇහුවා ඇයි ඒ කියලා. දැනට මාස 3-4කට කලින් වෙච්ච සිද්ධියක්. එයා කියනවා වෙවුල කියන මගේ බුද්ධ පුත්‍රයින් වහන්සේලාට මාධ්‍ය වලින් ප්‍රවෘත්ති වලින් අපහාස කරන മന്ത്രിවරුන්ගේ බෙල්ල මිරිකණ්ඩ යකෙක් වෙලා. එයා කිව්වේ බෙල්ල මිරිකණ්ඩ කියලා දුවේ බොටුව මිරිකණ්ඩ කියලා. ඕන්න. ඔය කාගේද බෙල්ල මිරිකණ්ඩ හැදුවේ කියලා දන්නවනේ. දැන් හරියට ස්වාමීන් වහන්සේලාට අපහාස කරන මිනිස්සු ඉන්නවනේ පින්වත්නි. කරපු ඇති වරදකුත් නැහැ, හාමුදුරු කෙනෙක්ට වැඳලවත් නැහැ, දන් හැන්දක් බෙදලවත් නැහැ, ළඟට ගිහිල්ලා කතා කරලවත් නැහැ. හැබැයි ඉතින් අපහාස කරනවා. එතකොට රටේ හුඟක් මිනිස්සුන්ට හරි සන්තෝසයි පින්වත්නි. මරුණාම පාංශකූලේ දෙන්න හරි ඉන්න හාමුදුරුවන්ට බයිනකොට සමහරුන්ට හරි සන්තෝසයි ඒ පෞකාරකම. කවදාවත් ඒවට හයුල් වෙන්න එපා. බාලකේවල් වල ගිහිල්ලා නිදි වරනකොට කාට හරි බයින එකනේ කරන්නේ. හුඟක් වෙලාවට හාමුදුරු කෙනෙක් මතක් කරගෙන බයිනවා. එතකොට ඔබ කියන්නේ මේ උඹට අපාය යන්න ඕන නම් යන්න පුළුවන්. මාව ඇදගෙන යන්න එපා මම වට නෑ. ඇයි? ආනන්තර්ය පාප කර්ම වලින් පස්සේ භයානකම පාප කර්මය තමයි මොකද්ද? ආර්ය උපවාදය. හාමුදුරුවන්ට බයින එක ඒක තමයි. නේද? මේ ලෝකේ ඉන්න දුස්සීලම භික්ෂුවත් මේ ලෝකේ ඉන්න සීලවන්තම ගිහියට වඩා ටිකක් උඩින් ඉන්නේ. එහෙම හිතලා අපි භික්ෂූන්ගේ අඩුපාඩු දකින එක නතර කරන්න ඕන. එහෙම භික්ෂූන්ට අපහාස කරපු മന്ത്രിවරු ඉන්නවලු. ඉතින් ඒ മന്ത്രിවරුන්ගේ බෙල්ල මිරිකන්න අර 100ට යකෙක් වෙන්න ඕනලු. ඒක හොඳයිද? එයාගේ ඒ ප්‍රාර්ථනාව හොඳයිද? හොඳ නෑ. පැහැදිලිවම හොඳ නෑ. මොකද දන්නවද? අපහාස කරනවයි කියන එක සාමාන්‍යයෙන් කවදත් ලෝකෙ මිනිස්සුන්ගේ තිබිච්ච ගතියක්. භික්ෂූන්ට විතරක් නෙමෙයි බුදුවරුන්ට කොච්චර අපහාස කරාද? ගෞතම බුදුරජාණන් වහන්සේට කරපු අපහාස පින්වත්නි අපිට කරලා නෑ තව. මට එහෙම හිතලා හිත හදාගත්ත හැකි. ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේට ගල් ගැහුවා. හූ ගෙව්වා, කැලෑපත්තර ගැහුවා, ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල කරා, මිනිවරුන් චෝදනා එල්ල කරා. කාන්තාවක් දූෂණය කරලා මරා දමලා පන්සලේ හැංගුවා. බුදුරජාණන් වහන්සේ අපරාධ කළයි කියලා මාස 3ක් බුදුහාමුදුරුවන්ට ගමේ මිනිස්සු ගල් ගැහුවා. ජේතවනාරාමේ මළුවේ දනිස්ස ළඟට තනකොළ වැවුණා. ඒ කියන්නේ මිනිස්සු ඇවිල්ලාම නැහැ. එච්චර අපහාස කළා බුදුහාමුදුරන්ට. අවුරුදු 45ක් පැය 24ම මිනිස්සු වෙනුවෙන් කැපවෙච්ච අපේ බුදුහාමුදුරෝ අවසාන ගමන පරිනිර්වාණ මංචකයට බේලුව ගමේ ඉඳලා උපවත්තන සල්ලුවෙනට යනකොට බේලුව ගමෙන් පස්සේ දෙපැත්ත තිබිච්ච මිත්‍යා දෘෂ්ටික බමුණු ගම්වල මිනිස්සු බුදුහාමුදුරන්ට වතුර දෙන්න වෙයි කියලා ලිං වලට පිදුරු දැම්මා. හැම ලිඳකටම ගොම දැම්මා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කියන මට පිපාසයි ආනන්ද. අසංඛ්‍ය කල්පලක්ෂ 4ක් මිනිස්සු වෙනුවෙන් පෙරම් පුරාපු දුක් විඳපු බුදුහාමුදුරුවෝ සියල්ල අප වෙනුවෙන් අත්හැරපු බුදුහාමුදුරුවෝ අපිව සතර අපායෙන් ගලවලා සුගතියට මඟ කියපු අපේ බුදුහාමුදුරුවෝ අම්මා තාත්තවත් නොකරපු තරම් දේවල් අපිට කරලා දීපු බුදුහාමුදුරුවෝ අවසාන ගමන පරිනිර්වාණයට වඩින ගමනේදී ඇල් වතුර ටිකක් වළඳයි ලිඳෙන් කියලා ලිඳට ගොම දාපු මිනිස්සු හිටිය ලෝකයක් මේක. ආනන්ද හාමුදුරුවෝ හැම ලිඳකටම දුවනවා අනේ ස්වාමීනි බලන ලිඳේ එක්ක පිදුරු එක්ක ගොම. ආනන්ද ගඟෙන් හරි බලන්න. එතනින් යනවා කුක්කුත්තා නදිය. ගඟේ ගිහිල්ලා බලනකොට වතුර නෙස්ටමෝල් පාටයි. බොර වෙලා. තිබ්බ කරත්ත ඔක්කොම ගඟට දාලා ඒ ටිකට. අඬාගෙන ඇවිල්ලා කියන ස්වාමීනි ගඟේ වතුර බොන්න බෑ බොර වෙලා. බුදුහාමුදුරුවෝ අදිෂ්ඨානයක් කරලා ආනන්ද හාමුදුරුවන්ට කියන ආනන්ද ආයේ යන්න. මට පිපාසයි
කොහොම හරි වතුර ටිකක් ගේන්න. බුදුහාමුදුරන්ගේ අදිෂ්ඨානය නිසා ගඟේ වතුර පැහැදිලි වුණා. නෙළුම් කොළයකට වතුර ටිකක් අරගෙන ආවේ. හිතන්ද උත්තම බුදුහාමුදුරෝ අවසාන වතාවට පැන් ටිකක් වැළඳුවේ රත්තරන් කෝප් එක නෙමෙයි. ගම් යූරෙන් කඩාගත්ත නෙළුම් කොළයක. එහෙමනම් බුදුවරුන්ට සැලකුවේ මිනිස්සු එච්චර දුක් වේදනා පහස බුදුහාමුදුරන්ට කළා නම් අපිට මොනවා කළාම මොකද කියලා මම හිත අදා ගන්නවා. ඒ නිසා කවදාවත් භික්ෂූන්ට අපහාස කළයි කියලා ඒ මාමා ඒ සීයා යකෙක් වෙන්න ප්‍රාර්ථනා කරන එක හොඳ දෙයක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ දවසක් බණ කියනකොට ඔන්නෝම ඉස්සරහට මිනිහෙක් ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට ලැජ්ජා කරන්න පිටිපස්ස හරවලා හිටගත්තා. මිනිස්සු බලන් ඉන්න කවදාවත් බුදුවරයෙකුට පිටුපාන්නේ කවුරුවත් මේක ආවිල්ලා හිටගත්ත පිටිපස්ස හැරිලා. ඒකට කමන්නේ. ඒ පාර නැමුණා. පිටිපස්ස හැරිලා නැමිලා සරම ඉස්සුව ඉන ගාවටම. බුදුහාමුදුරන්ට. ඒක දකින්නකොට කොසල් මහරජුරෝ කඩුවත් ඇද්දගෙන නැගිට්ටෙත් දෙකට කැපෙන්න කොටන්න බුදුහාමුදුරෝ කොසල් රජුරන්ට කියනවා කොසල් කලබල වෙන්න එපා ඉඳගන්න. දැන් මිනිහා ඉන්නව නැමීගෙන කවුරුවත් ගහන්නෙත් නෑ කවුරුවත් බනින්නෙත් නෑ. මේ මිනිස්සයාට ඕනේ උනේ එතන රණ්ඩුවක් ඇදගන්න. බුදුහාමුදුරුවෝ අපහසුටපත් කරලා එතන මිනිස්සුන්ගෙන් ගුටි කාලා බුදුහාමුදුරුවන්ගෙන් බණ අහන්න ගිහිල්ලා ගුටි කෑව කියලා බැන බැන යන්න ඕනේ උනේ. හැබැයි දැන් කවුරුවත් ගහන්නේ කවුරුවත් බනින්නෙත් නෑ. විනාඩි 15ක් විතර සරමත් ඉනටම උස්සගෙන නැමීගෙන හිටියා. කවුරුවත් මොකුත් කියන්නේ නැති හින්දා එයාම නැගිට්ටා. බුදුහාමුදුරුවෝ අහනවා ඉවරද? තව මොකුත් තියෙනවා නම් කරන්න නැත්තම් යන්න. ඉතුරු බණ කියන්න. බලන්නකෝ අපහාස බුදුහාමුදුරුවෝ ඉඳ දරාගත්ත විදිය 7-5කට ගණන් ගත්තද? නැහැ. එහෙම තමයි දැනුත් අපි වැඩ කරන්න ඕන. වෛර කරලා හරියන්නේ නැහැ. යකෙක් වෙලා බෙල්ල මිරිකලා හරියන්නේ නැහැ. දැන් එහෙම මුකුත් අමතර ප්‍රාර්ථනා තියන අය මෙතන නෑ නේද? අපිට යන්න තියෙන ලෝක වලින් සුගති ලෝක 3යිනේ තියෙන්නේ. අපි අර කියපු 7න් මොනවද සුගති ලෝක? බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝකය. ඔය තුනෙන් බ්‍රහ්ම ලෝකේ යන්න පින්වත්නි අධිගම ලබන්න දෙපයි. ධානඵල ලබන්න දෙපයි. එහෙම බැරි වුණොත් අපිට තියෙන සිල්වත්කම්, වැදගත්කම්, ගුණවත්කම්, පින්වත්කම් වලින් අපිට යන්න පුළුවන් සුගති මොනවාද? දිව්‍ය ලෝකය, මනුෂ්‍ය ලෝකය. මෙතනින් හුඟක් අය කිව්වේ මනුෂ්‍ය ලෝකේ යන්න ඕනි කියලා. දිව්‍ය ලෝකේ හරි මනුෂ්‍ය ලෝකේ හරි කොයි සුගතිය ගියත් මතක ඇතුව ධර්ම අවබෝධය ඇතිව උපදින්න ඕන. හැම මිනිස්සෙක්ම එක වගේ වටින්නේ නෑ පින්වත්නි. සමහර මිනිස්සුන්ට වඩා හොඳයි වෙලේ තනකොළ කන හරක්. හරක් පව් කරන්නේ නෑනේ. පාඩුවේ තනකොළ කාලා ඉන්නවනේ නිදාගෙන. මී හරක්. සමහර මිනිස්සු ඉන්නවා උදේ ඇහැරෙන්නේ කාටද ගින්නක් දෙන්නේ කියලා කල්පනා කරගෙන රෑ නිදා ගන්නකම් කරන්නේ කාට හරි දුක් දෙන එක. හම්බ කරන හැම රුපියලක්ම හම්බ කරන්නේ පව් කරලා. එහෙම මිනිස්සු නැද්ද? ඉන්නවා. එහෙම මනුෂ්‍යත්වයක් ලබනවට වඩා මට පෞද්ගලිකව හිතෙනවා. ඒ වගේ පව්කාර මනුෂ්‍යත්වයක් ලබනවට වඩා තනකොළ කන හරකෙක් වෙන එක සුවදායකයි. හරකා හරකෙක්ම වේ ඊළඟ භවයේ. හැබැයි පව්කාර මිනිහා ආයේ කල්ප ගානකට මනුෂ්‍යත්වයකට එන්නේ නැහැ. අවීචි මහනිරේ නතර වෙන්නේ. ඒ නිසා සුගතියක යන්න මතක ඇතුව මොනව ලබන්නද? ධර්ම අවබෝධය ඇති සුගතියක උපදින්න. උපදිනකොටම හොඳ සත්පුරුෂ දෙමව්පියෝ ඉන්න තැනක සත්පුරුෂ ධර්ම අවබෝධයේ තියෙන දෙමව්පියෝ යටතේ උපදින්න. ඉස්සර පුංචි කාලේ අම්මා තාත්තා වරදට ගහලා බැනලා හරි පවෙන් ගැලෙව්වා මතකද? කොච්චර වටිනවද නේද? පින්වත්නි දවසක් දහම් පාසල් ඇරිලා පුංචි කාලේ අපි ගෙදර එනකොට පන්සලේ අඹ ගහේ අඹ තිබ්බා. පොළු ගහලා අඹ කඩාගෙන ගෙදර ගිහිල්ලා යාළුවොත් එක්ක අඹ අච්චාරු හදන්න.
අම්මා දැක්කා සීනි බෝතල්, ලුණු විරිස් කුඩු බෝතල්, ලුණු බෝතල් උස්සගෙන වත්ත පල්ලෙහාට යනවා. මොකද කරන්නේ? අඹ අච්චාරු වලට. කොහෙන්ද අඹ? අපි කඩාගත්තා වැටේ අඹ ගහින්. කාගේ වැටේ අඹ ගහින්ද? හැබැයි පන්සලේ වැටේ අඹ ගහින්. නායක හාමුදුරුවන්ගෙන් අහලාද අඹ කැඩුවේ? නායක හාරෝ හිටියේ නෑ දානයකට ගිහිල්ලා. අම්මා කිව්වා කරුණා කරලා යාළුවොත් එක්ක අඹ ටිකක් අරගෙන ගිහිල්ලා. නායක හාරෝ එන්නකන් පන්සලේ ඉඳලා නායක හාමුදුරුවන්ගේ දෙපා මුල අඹ ටික තියලා බුදුහාමුදුරුවන්ට වැඳලා සමාව අරගෙන නායක හාරුන්ටත් වැඳලා සමාව අරගන්න පන්සලේ දේවල් මොන්නම හේතුවකටවත් ගෙදර ගේන්නේ නැහැ. පන්සලින් ගෙදරට නැත, ගෙදරින් පන්සලට මිස. මගේ යාළුවෝ කියන යුන් එකෙක්වත් ආවේ නැහැ. අම්බ කණ්ඩාපු අය අනේ අපිට බෑ අපි යනවා ගෙදර උඹට ඕනනම් ඵලයන් කිව්වා. දැන් මට ආපහු ගෙදර එන්න නම් පන්සලට ගිහලා සමාව ගන්නට ඕන. මම ගිහිල්ලා අඹ ටික තියලා බුදුමැදුර කිට්ටුවට වෙලා ඉඳලා ලොකු හාරු ආවට පස්සේ සමාව ගන්න කියන්න පටන් ගත්තා. මට දැන් ඇඬෙනවා. මන් දන්නේ නැතුව අඹ කැඩුවා. මෙච්චර ගොඩක් කොහොමද කැඩුවේ කොල්ලෝ කියලා ඇහුවා. මං කිව්වා ඉතින් යාළුවෝ ඔක්කොම කැඩුවා. කොම් එකෙක්වත් නැහැ. ඔයා ආවේ? අම්මා කිව්වා නායක හාරුන්ගේ සමාව ගන්න නැතුව ගෙදර එන්න එපා කියලා. නායක හාරු අඹ ටික ඔක්කොම මල්ලකට දාලා මගේ අතට දීලා පුතේ අම්මට කියපන් නායක හාරු අඹ දුන්නා කියලා. මම ඔක්කොම කෑවා. හැබැයි පාඩම ඉගෙන ගත්ත අදටත් අම්මා තාත්තා බලන්න ගියත් මම පන්සලේ තියෙන සීනි 500ක්වත් තරම් යන්නේ බයයි. බයයි. පුංචි කාලේ පූසගේ නැට්ටෙන් හයියෙන් යද්දත් අම්මා බයිනවා. පව්. එහෙම කරලා තමයි මේ තත්ත්වෙට මේ උඩපුටුවේ ඉඳගෙන බණ කියන තත්ත්වෙට ඔබ බිම ඉඳගෙන බණ අහන තත්ත්වෙට අපිව හදලා තියෙන්නේ පින්වත්නි. ඒ හොඳ බෝසත් අම්මලා තාත්තලා නොලැබුණා නම් අපිට ඒ නිසා ධර්මාවබෝධය ඇති හොඳ තැනක උපදින්න පෙරම් පුරන්න ඕන. ඒකේ වටිනාකම තේරෙනව නේද? ලෝකෙ මිනිස්සු පින්වත්නි අද වෙනකොට ඉන්නවා 2018 අවුරුද්ද ඉවර වෙනකොට මේ 2020 නේ 2018 අග වෙනකොට ලෝකෙ මිනිස්සු හිටියා බිලියන 7.5ක් බිලියන 7මාරක්. ඒ කියන්නේ කෝටි 7500ක්. ඔය කෝටි 7500න් ලංකාවේ මිනිස්සු ඉන්නේ කෝටි 2යි. ඔය කෝටි 2කින් බෞද්ධයෝ ඉන්නේ 1.35 ලක්ෂයයි. එයින් ඔය කෝටි 35 ලක්ෂයටම ධර්ම අවබෝධය තියෙනවද? ඔයාලා දන්න හැමෝටම ධර්ම අවබෝධය තියෙනවද? පව්පින් ගැන තේරුමක් නෑනේ. කිව්වට තේරෙන්නේත් නෑනේ පින්වත්නි සමහර මිනිස්සුන්ට. ඔක කරන්න එපා යකෝ කිව්වට අහන්නේ නෑනේ නේද? කී දෙනෙකුට අනියම් සම්බන්ධකම් තියනවද? ගම්වල මිනිස්සු දන්නවනේ. නෑ වගේ හිටියට හොඳ වෙලාවට ලවුඩ් ස්පීකර් දාලා තියෙන්නේ පැලෙන්න. ඉතින් ධර්ම අවබෝධය තියෙනවා කියලා කියන්න පුළුවන්ද? කී දෙනෙක් පගාව ගන්නවද? වැදගත් රස්සාවල් කරන මිනිස්සු අතයටින් කොච්චර පගාවල් ගන්නවද? නේද? කී දෙනෙක් හොරකම් කරනවද? හොරකම් කිව්වම ඇස් බැඳකට ගිහිල්ලා කඩවල් කඩන එක විතරක් නෙවෙයිනේ. නේද? රජේ වාහන එලවන මහත්තුරු හැන්දෑවට වාහනේ කොහේ හරි නවත්තලා ඩීසල් බානවා. නේද? මම දැක්ක ඩිපෝ එකට ගෙනාපු අලුත් බස් එක ඩ්‍රයිවර් මහත්තයාට දීලා ගෙදර ගෙනියන්න. හොදගෙන එනවලු හැමදාම. ටික දවසකින් එන්ජිමේ ලෙඩ. බස් එක ගෙනල්ලා මාසයක්වත් නැහැ. මොකද කරලා තියෙන්නේ? ගෙදර ගිය වෙලාවක ඔරිජිනල් බස් එකේ ගෙනාපු එන්ජිම බාලා දිරච්ච එන්ජිමක් හයි කරලා. අලුත් එන්ජින් එක විකුණලා. ඉතින් මගේ ගමේ කොද්දොස්තර මාත් එක්ක ඉන්නවා. දැන් මාස 3ක් ගෙදර රස්සාව తాවකාලිකව අත්හිටවල මට කියන ඔළුව කහා හරි අමාරුවෙන් අපේ හාරුනේ දැන් ජීවත් වෙන්නේ. ඇයි? පඩි දිනනවා. හැමදාම යනවා අස්සම් කරනවා ඉන්නවා පඩිය ගන්නවා එනවා. මං කිව්වා ඉතින් හොඳයිනේ මිනිස්සු. වැඩ කරන්නේ නැතුව පඩි ගන්න පුළුවන් නේ. එහෙම බෑ මට බස් එකේ යන්න ඕනේ. ඇයි? අපේ හාරුනේ දවසට 3500ක්වත් මම බස් එකෙන් හිමීහිට එකතු කරගන්නවා. ඒකෙන් තමයි ගෙදර රෝල යන්නේ. අපිට දෙන රුපියලක් නෑ අක්කේ.
කියලා කියනවනේ. රුපියල් 2 දෙන්නම් බහිනකොට දෙන්නේ නැහනේ. එකතු කරගෙන 3500ක් විතර. ගෙදර රෝල යන්නේ ඒකේ. හොරකම් නෙමේද? හුඟක් වෙලාවට පින්වත්නි මිනිස්සු අපි පව් කරනවා කියලා හිතුවේ නැතුවට හුඟක් පව් කරනවා. නේද? ඔය හැම දෙයින්ම ගැලවිලා බේරිලා ඉන්නේ ධර්මාවබෝධය තියෙන මිනිස්සු. ටුවරිසම් කරන අයට සංචාරකයෝ මිලදී ගන්න සියලු නිෂ්පාදන වලින් 65% විතර කමිෂන් දෙනවා. තේකොළ පැකට් එක රුපියල් 250යි සුද්දට විකුණන්නේ 2500කට විතර. ඒකෙන් 65% විතර කමිෂන් තියෙනවා. මම දන්න සංචාරක මග පෙන්වන්නෙක් ඉන්නවා ඒ කමිෂන් ගන්නෙ නැහැ. එක ටුවර් එකක් ගිහිල්ලා එනකොට නිකන් කමිෂන් ගත්ත හැකි ලක්ෂයකමාරක් එයා කියන පගාව තමයි එයි. කමිෂන් කියන්නේත් නේද? ගන්නෙ නැහැ. හරියට බණ දන්න මිනිස්සු බේරි ඉන්නවා. ධර්ම අවබෝධය කියන එක හරීම විරලයි. ධර්ම අවබෝධයේ තියෙන මිනිස්සු විතරයි සංසාරය තුල බේරෙන්නේ. අනිත් සියලු දෙනා අපායට. මතක තියාගන්න. අපායක් තියෙනවා. ගෞතම බුදුහාමුදුරුවෝ දෙයක් කිව්වනම් ඒක ඒ විදිහටම වෙනවා පින්වත්නි. කෙනෙක් හිතනවා අපායවල දිව්‍ය ලෝකවල කියන්නේ ඔක්කොම තියෙන්නේ මේ මිහි පිට තමයි. ඔය ඉන්නේ ආබාධිත මිනිස්සු ඒ තමයි අපාය. පිළිකාරෝ වලට ගිහිල්ලා බලන්න ඒ තමයි අපාය. ඒව මොනවද අනේ ඇත්ත අපාය ගැන දන්න මිනිස්සු. පින්වත්නි කඩේක හොරබඩු විකුණපු මාමෙකුයි බෑනෙකුයි රජුරෝ මරන්න නියෝග කළා. මුදලාලි මාමගේ හිස ගසා දාලා මරලා බෑනව උල තිබ්බා. උල තිබ්බහම මැරෙන්න දවස් 4-5ක් යනවා. ටික මේ උල ශරීරේ පසාරු කරගෙන උඩට එන්න ඕනේ. හිස ගසා දාපු මාමා පෙරේතෙක් වුණා. හැමදාම රැට ඇවිල්ලා අර උල තිබ්බ බෑනට කියනවලු දැන්ම මැරෙන්න එපා කොහොම හරි ජීවත් වෙයන් කියලා. ඒක දැක්ක රජවාසල දොරටුපාලකෙක් අර ප්‍රේතයාගෙන් අහනවා ඔයා හැමදාම මෙයාට මෙහෙම කියන්නේ මෙච්චර දුක් විඳින එක මැරෙනවා නම් හොඳයිනේ. මේ උල තියලා මේ පේනවනේ දුක් විඳිනවා ලේ පෙරෙනවා. ශාරීරියේ පසාරු කරගෙන උලක් උඩට එනවා. මේ මිනිහා මැරෙනවා නම් හොඳයිනේ. ඇයි ඔයා මේ හැමදාම රැට අවිල්ල කියන්නේ ජීවත් වෙන්න කියලා? ප්‍රේතයා කියනවා මගේ වෑනා මරුණොත් එම සත්තුස්සද කියන නිරයට යනවා. ඒ නිරයේ තියෙන වද වේදනා විඳිනවට වඩා මේ උල උඩ ඉන්න එක 1000න් සම්පතයි. ඔන්න බලන්න. නිරේ කොච්චර දුක් විඳිනවද? යන්න එපා ඒකට. සුගතියක උපදින්න. නිවන් දකින්නකම් ධර්මාවබෝධය ඇති සුගතියක උපදින්න. පින්වත්නි ධර්මදේශනාවෙන් විනාඩි 45ක් දැන් ඉවරයි. හොඳයි. ධර්ම අවබෝධය ඇති සුගතියක උපදින්න අපි තීරණයක් ගත්තා. දැන් එතන උපදින්න අපි මොනවද කරන්න ඕන? බුදුහාමුදුරෝ දේශනා කළේ සුගතියක උපදින්නත් ධර්ම අවබෝධය ඇතිව උපදින්නත් වැඩියම වැදගත් වෙන්නේ කරපු පින් නෙවෙයි රැකපු සිල් කියලා. පින්වත්නි සිල් නම් හැමෝම කරනවනේ. මේ පින් කරනවනේ හැමෝම. සිල් රකින්න එක හරි අඩුයි. නේද? ඔයාලා දැකලා තියෙනවද සිල් රකින්න නැතුව පින් කරන මිනිස්සු? සිල් චුට්ටක්වත් සිල් නැහැ. ප්‍රතිපත්ති සීලවන්තකම්, ගුණවන්තකම්, මනුස්සකම්, වැදගත්කම් මොකක්වත් නැහැ. අමු දාමරික, මැර, පෞකාර, IRC මිනිස්සු ඉන්නවා. පින් කරනවා. මාතර තිහගොඩ පැත්තේ පන්සලක ධර්මදේශනාවකට වැඩියමම පොඩි පන්සලක සංඝාවාසයේ පින්වත්නි රුපියල් ලක්ෂ 555ක් වීදම් කරලා හදලා තියෙන්නේ. මිලියන 55ක්. ඒ කියන්නේ කෝටි 5මාරක්. නේ. වෙලේ පන්සලේ නායක හඳුරන්ගේ සංඝාවාසය මොකද්ද? ඒක දැක්කහම. නේ. මේවා වගේද ඒවනේ සංඝාවාස කියලා හිතුණා මට. කෝටි 5මාරක් ලක්ෂ 555ක් තනියම තරුණයෙක් වියදම් කරලා හදලා තියෙන්නේ. නේ? එහෙම හදනවනේ දැන් අර බුදු මැදුරක් හදන්නේ බුදු පිළිමයක් තියන්න මහත්තයෙක් නේ. අන්න ඒ වගේ තනියම මහත්තයෙක් හදලා තියෙන්නේ. දැන් මේ පන්සලේ මම කියන තියගොඩ පන්සලේ
සංඝාවාසයේ අදලා තියෙන තරුණයෙක්. තව මට සන්තෝෂයි දැන්. සිංහල කොල්ලෙක් පන්සලකට ලක්ෂ 550ක් දුන්නා කියන්නේ කොච්චර හොඳද. කොල්ලෝ එහෙම දිනු වෙන්න එපැයි මම දැන් හිතනවා. මම ඇහුවා නායක හාමුදුරුවන්ගෙන් නායක හාමුදුරුවනේ මේ කවුද මේ සංඝාවාසය ඇදුවේ? ධම්මදීප හාමුදුරුවෝ හොඳට දන්න කෙනෙක් කිව්වා. දැන් මට තව සන්තෝෂයි. ඇයි? මගේ යාළුවෙන්නේ. මම කල්පනා කරා මේ අඳුරගත්තා නම් එහෙත් එක්ක යන්න තිබ්බා. නේද? මම එවන නායකයන්ුනේ මේ නම නිරෝෂන් මදුසංකෝම දිග නමක් තිබ්බා. මේ නම මට මතක නෑනේ. ওই නම කිව්වට දන්නේ නැහැ. එහෙනම් එයාට වෙන නමක් නේ කියන්නේ. මං ඇහුවා නායකයන්ුනේ මොකද්ද මිනිස්සු කියන්නේ වෙන නම? මා කඳුරේ මදුස් කියන්නේ. ඕන් එයාට තමයි. ආලා තියෙනවද? අඳුරනවද? ඒකනේ වැඩි. හරි පුදුමයි නේද? මම දැන් ඇහුවා එහෙම පින් වැඩක් කරලා තියෙනවද? නායක හඳුරෝ කියනවා පන්සල් පල්ලි කෝවිල් විතරක් නෙමෙයි ස්පිරිතාල ඉස්කෝල බණ්ඩාධාර සමිති ශාලා බස් නැවතුම් පොළවල් මාතෘ සායන දුප්පත් මිනිස්සුන්ගේ ගෙවල් රජිත් ප්‍රේමදාස මහත්තයාට වැඩිය මේ පැත්තේ දුප්පත් අයට ගෙවල් හදලා දීලා තියෙනවා එයා. ඕන්න බලන්න. රෝද පුටු අත්කාච් මේ අත්වාරු ඇස්කාච දහස් ගාණක් දීලා තියෙනවා. ඔපරේෂන් වලට සල්ලි 100,000 ගාණකට දීලා තියෙනවා. ශිෂ්‍යත්ව හැම අවුරුද්දෙම 3000ක් දෙනවා. ආච්චි අම්මලා දඹදිවත් යවලවලුනි. මදුස් වගේ එකෙක් මෙහෙත් හිටියනම් කියලා හිතනවද? වස් කඩුවේ. නැති වෙන්න නම් බෑ. ඇති අතරින් පතර. හැබැයි පින් කරන්නේ නැතුව ඇතිනේ. දැන් පින්වත්නි අපි කරපු පොඩි පොඩි පින් තියෙනවනේ පන්සල් හදන්න අපිට පුළුවන් විදිහට දායක වුණා. සාංගික දාන අටපිරිකර පූජා දුප්පත් මිනිස්සුන්ට දන් දුන්නා උදව් කළා. ගෙදරට ආධාර ඉල්ලගෙන ආපු අයට රුපියල් 20ක් දුන්නා. දැන් ඔය පින් වලින් අපි දෙව්ලොව ගියොත් ඔය ට්‍රිලියන් වලින් පින් කරපු බිලියන් වලින් පින් කරපු මදුස් වගේ අය සක්‍ර දෙවියොත් වෙලා ඉන්න දෙපැයි. එහෙම වෙයිද? එහෙම වෙයිද? එහෙම වුණොත් ඉතින් ඒ දිව්‍ය ලෝකේ යන්න බෑනේ, බය බෑනේ. එහෙම වෙන්නේ නැහැ. ඇයි? දැන් අපි කිව්වේ සුගතියක යන්නේ පින් වලින් විතරක් නෙවෙයි, අනිවාර්යෙන් සිල් බලය තියෙන්න ඕන. දැන් පින්වත්නි මේ අහන්නකෝ, ඔය සාමාන්‍ය මිනිහෙක් ගන්නකො උදාහරණයට. ඔන්න මිනිස්සෙක් ඉන්නවා. සිල් රකින්නේ නැහැ, ගුණවත්කමක් නැහැ මොකක්වත්. හැබැයි පව් කරන්නෙත් නැහැ. පින් කරනවා. ඔන්න නිරීක්ෂණ 3ක් තියෙනවා. එක පව් කරන්නේ සිල් රකින්නේ නැහැ. පින් කරනවා. දැන් එයා කොයි වගේ ලෝකයකද යන්නේ? අපි ඔය එක එක නිරීක්ෂණයේ ඇසුරින් නිගමන වලට එන්න ඕනේ. අම්මලට කම්මැලිද මන්දා? මගේ එහෙම මේ අර විනාඩියෙන් විනාඩිය හිනස්සල බන කියන ක්‍රමයක් නැහැ. ටිකක් බරයි. මේ කාලේ පින්වත්නි hina වෙවි බන අහලා හරියන්නේ නැහැ. තේරුණාද? ඔය සම්පප්පලාප කිය hina වෙවි පොඩි කාලයක් නෙමෙයි ඉඳලා තියෙන්නේ. 28ක් බුදුවරු මේ බෝධිය වටේ වැඩ ඉන්නේ කියවලා බලන්නකො නම් ඔය ඔක්කොම බුදුවරු පහළ වෙනකන් අපි හිටියනේ බලාගෙන hina වෙවි. නේද? හරි ධර්මයක් තේරුම් ගත්තේ මොන තරම් පෞකාරයෝද කියලා බලන්න අපි. ඔයාලා විතරක් නෙමෙයි මමත් එහෙම තමයි. සියලු බුදුවරු මාගේ අරකට අඩුම තරමේ මිනිමරුවෝ කසලසෝදකයෝ වෛශ්‍යාවෝ ගණිකාවෝ පවා නිවන් දැක්කා. අපිට බැරි වුණා. නේ? බණ කියනකොට ඔය බණ හරියන්නේ නැහැ කියලා මගේ අරලා ගියපු කොහොකේෝ එන්නේ නැති ඒ කාලේ. කොහොම හරි බේරිලා මේ මළුවේ ඉඳගෙන බණ අහන්න පුළුවන් තැනට හිත හැදිච්ච වෙලාවෙත් නිකන් නාටක වගේ hina වෙලා හරියන්නේ නැහනේ. ඒකයි පින්වත්නි මේ බණ කොහොම හරි අමාරුවෙන් හරි තේරුම් ගන්න. දැන් අපි කියවනේ මිනිස්සෙක් ඉන්නවා. මේ මිනිස්සයා පව් කරන්නේ නැහැ.
එහෙනම් නිරයට යන එකක් නැහැ. ඊළඟට සිල් රකින්නේ නැහැ. ඒ කියන්නේ සුගතියක යන එකක් නැහැ. සුගතිය නැත්තම් කොහෙද යන්න දෙන්නේ? දුගතියක. ඔය දෙකම එකතු කරලා නිගමනයකට ආව හැකි. එයා යයි නිරය නොවන දුගතියක. තව නිරීක්ෂණයක් තියෙනවනේ. ඒ මොකද්ද? එයා පින් කරනවා. පින් වලින් මොනවද ලැබෙන්නේ? පින් වලින් ලැබෙනවා ලස්සන, පෙනුම, උසමහත, කටහඬ, පෞරුෂය, නිරෝගීකම, ආයුෂ, සැප සම්පත්, ආදරය, ගෞරවය, තත්ත්වය, තනතුරු මේ හැමදේම ලැබෙන්නේ පිනට. එහෙනම් සැප විඳින දුගතියකයි නිරය නොවන දුගතියක. එහෙම ඒවා තියනවද? එහෙම එකක් කියන්නකෝ. නිරය නොවන සැප විඳින දුගතියක්. ඇහුවෙත් අදද? ඒකනේ. සැප විඳින දුගතියක් නිරය නොවන. මේ අහන්නකෝ. ටිකක් නම්බුකාර නමක් තියෙන බල්ලෙක් වෙලා ඉපදුණු. බ්‍රෑන්ඩඩ් බල්ලෙක් ජර්මන් ෂෙපර්ඩ්. නේ රොට්වයිලර්. එහෙම නැත්නම් ලැබ්‍රඩෝර්. ඇමරිකන් පිට්බුල්. ඔය ඉන්නේ. අන්න ඒ වගේ බ්‍රෑන්ඩඩ් බල්ලෙක් වුණොත් මොකද වෙන්නේ? සැප නෙමෙයිද? සැපනේ නම් ගෙදර මිනිස්සු දුක් විඳිනවා බල්ලන්ට සැප දීලා. දැකලා නැද්ද? නාවනවා, පීරනවා, කවනවා. මං අහගෙන අපේ පන්සලේ මේ සිල් සමාදන් වෙච්ච අය දැන් දවල් වළඳලා එහෙම චුට්ටක් නිදහසේ ඉන්න ගමන් ආච්චි අම්මා කෙනෙක් ගාවට ඇවිල්ලා කට්ටියක් පොතකුත් අරගෙන පෑනකුත් අරගෙන මේ අපි මේ සැරේ සෝමාවතී යනවා එනවද? අර ආච්චි අම්මා අහනවා දවස් කීයක්ද? දවස් 2ක් හැබැයි. අනේ එහෙනම් බෑ. අර ගොල්ලෝ අහනවා ඒ මොකද? අනේ අරයව දාලා කොහොමද එන්නේ? මට එකපාරට ඔළුවට පොල්ලෙන් ගැහුවා වගේ රාලාමිත් මැරිලා දැන් අවුරුදු 3ක් විතර ඒ පාර කාවද බලාගන්න. හොයලා බලාපුවම අනේ ලොකු රාලාමි මරුණට පස්සේ දීපල ඔක්කොම දරුවන්ට ලියලා දීලා ගේ දීලා වත්ත පල්ලෙහින් පොඩි පැලක් කුටියක් හදාගෙන හොඳට සිමෙන්තියෙන් හදලා ටයිල් අල්ලලා පොඩි කාමරයක් කුස්සියකුත් එක්ක. මොකටද? සිල් රකින්න බණ අහන්න නිදහසේ ඉන්න. හැබැයි තනියට කියලා බල්ලෙක් ගෙනල්ලා දැන් තරුණ කාලේ සැමියා වෙනුවෙන් කැඹුරුවා. මැදි වයසේ දරුවෝ වයසට යනකොට දරුවන්ගේ දරුවෝ දැන් සේරගෙම නිදහස් වෙලා මේ අන්තිම නැහින දෙහින කාලේ ගෙනාවා බල්ලෙක්. දැන් කවනවා දානේ වළඳලත් එබිලා බලලා ළඟ ඉන්න උපාසකම්මලාගෙන් අනේ ඔය මාළු කට්ට දාන්නකො මේකට. කොහොම එකතු කරගන්නවා? දානේ බෙදාපුවාට ෂොපින් බෑග් එකක් ගේන්න කියලා අර කටු ටික මල්ලක දාගෙන අර බල්ලට කණ්ඩ දෙන්න. බලන්ට බල්ලගේ පින. නේ? ආච්චි අම්මගේ කරුමේ ඉතින් වෙන මොකක්ද? බල්ලට වෙලා කණ්ඩ දෙනවා. ඒ බල්ලෝ සැප විඳිනවා. වෙලාවට බෙහෙත් ටික ගෙනත් දෙනවා, වෙනම කෑම වෙලා දෙනවා. ඒක තමයි ඉතින් ඒ බල්ලගේ පින. හැබැයි යා උසස් භවයකට ගිහින් නැත්තේ කොච්චර පින්වන්ත වුණත් මොකද? සමහර සත්තු ඉන්නවා පින්වත්නි සැප විතරක් නෙමෙයි ගෞරවයක් ලබන. එහෙම එක්කෙනෙක් කියන්නේ නැදුංගමේ රාජා කොච්චර ගෞරවයක් ලබනවද නේද? ශ්‍රීමත් දලදා වහන්සේ අපිට දෙනවද අල්ලන්න? ළඟටවත් යන්න දෙනවද? අපිට නම් පුළුවන්, මට නම් ළඟට ගිය හැකි. අපේ නායකහරුවන්ටත් ළඟට ගිය හැකි. මේ උපාසකම් වලට පුළුවන්ද? බෑ නේද? ඇයි බෑ ගෑනුන්ට බෑ. ඒ මොකෝ? එහෙම තමයි ගෑනුන්ට පෙන්වන්නේ නෑලු. කිලි. මේ අහන්නකො මේ රටවල් දියුණු කරන්ද
තවත් ජනාධිපති කෙනෙක් පත් කරගත්තත් බෑ පින්වත්නි ඔය මිනිස්සුන්ගේ තියෙන ඕන් ඔය කුහකකම නැති වෙනකම්. හරි කුහකයි ඔయిత වැඩිය කුහකකමක් තියනවාද? දළදා වහන්සේ ඉන්දියාවේ වැඩ ඉන්න කාලේ දෙමළ රජවරු හෙව්වා ගලක් උඩ තියලා තලන්න. උන්වහන්සේ බේරගෙන හංගගෙන හේමමාලා කුමරිය ඔය දළදා වහන්සේ ගෙනාවේ ගෑනු තමයි ඉතින්. හේමමාලා කියන්නේ නේ. කොහොමද ගෙනාවේ? රත්තරන් කරඬුවක තියලා මෙහෙම කරගෙන ගෙනාවද? දෝත කොහෙද ගෙනාවේ? කොණ්ඩේ අස්සේ ගහගෙන ගෙනාවේ. කොණ්ඩේ අස්සේ හංගගෙන එනකන් කිලිත් නැහැ මොකවත් නැහැ ගෑනුකුනුත් නැහැ. ගෙනල්ලා මේ කරඬුවේ තියලා තැම්පත් කරාට පස්සේ ගෑනුන්ට බෑ. කුවක නැද්ද? කුවකයි. නේද? මේ ජයශ්‍රී මාබෝ හාමුදුරුවෝ අනුරාධපුරයේ උඩමළුවේ වැඩ ඉන්නවා. පුළුවන් ද ගිහිල්ලා වඳින්න? සිරන්ති රාජපක්ෂ නෝනට විතරයි පුළුවන්. අනිත් අයට බෑ. උන්දට නම් දෙනවා යන්න. අනිත් අයට බෑ ගෑනුන්ට. කවුද ඔක වඩම්මන් ආවේ? ඒත් ගෑනු තමයි ඉතින් නේද? සංගමිත්තරණින් වහන්සේත් කාන්තානේ. මහා සටනක් කරලා මූදෙදි නාගයොත් එක්ක යුද්ධත් කරලා බෝධින් වහන්සේත් වඩම්මගෙන ඇවිදලා රෝපණය කරනකම් හොඳයි ගෑනු. ඊට පස්සේ හොඳ නැහැ. ගෑනුන්ට ඉතින් බලන්නකො කුහක නැද්ද කියලා. නේද? වෙනස් වෙන්න ඕන පොලිටිකල් සිස්ටම් විතරක් නෙවෙයි. ඔන්න මිනිස්සුන්ගේ ඔන්න ඔය මෝඩ තින්කින් පැටර්න් වෙනස් වෙන්න ඕන. එදාට මේ රට ලස්සන රටක් වෙයි. එතන ඉඳලා වෙනස් වෙන්න ඕන. තරුණ ළමයි ගොඩක් මෙතන ඉන්නවනේ පුතේ. ඔයාලා ලොකු වුණාමවත් ඔය වෙනස් කරන්න. ගැහණු අපිරිසුදුයි නම් ඒ අපිරිසුදුකම හින්දා තමයි අපිත් ඉපදුනේ කියලා මතක තියාගන්න. ගැහණුන්ට ගරු කරන්න හැමතිස්සෙම. පිරිමින්ගේ පෞරුෂය තියෙන එතන. බස් එකේදී, පාරේදී, මගතොටේදී දකින හැම ගැහණියකටම පිරිමි ළමයි රැකවරණය සලසන්න, ආරක්ෂාව සලසන්න මේ මගේ අම්මා, මේ මගේ අක්කා, මේ මගේ නංගි කියලා හිතලා බුදුරජාණන් වහන්සේ වජ්ජීන්ට දේශනා කරපු අපරිහානීය ධර්මවලත් තියෙනවා. කාන්තාවන්ට රැකවරණය සලසන කුල කාන්තාවන් ආරක්ෂා කරන සමාජෙ පිරිහෙන්නේ නැහැ. තමන්ගේ අම්මට ගරු කරන අනිත් සියලු කාන්තාවන් වෛශ්‍යාවන් ලෙස සලකන පිරිමි ඉන්න ලෝකයක් රටක් දියුණු වෙන්නේ නැහැ. ඒව මතක තියාගන්න. දළදා වහන්සේ ළඟට යන්න අපිට අවසර නැතුවට ඔය රාජට දළදා වහන්සේ පිටේ තියාගෙන පැය ගණන් ඇවිදින්න වාසනාව තියෙනවා. නේද? මොනතරම් පින්වන්තයිද බලන්නකෝ. උස අඩි 13මාරක් උසයි. අඩි 9ක් දල දෙක දිගයි. ඒ වගේ ඇතෙක් වෙන නෑ. වයස 74යි. නිරෝගීකම උපරිමයි. ගම්පහනේ ඉන්නේ රාජා මට කිට්ටුයි. ගම්පහ ඉඳලා නුවරට පයින් පෙරහැර ඉවරලා නුවර ඉඳලා ගෙදරට පයින් රාජා එන්නේ. නුවර පෙරහැර ඉවර වුණාම ඇසල පෙරහැර ඉවර වෙලා ආවහම සමහර කාලෙට කතරගම පෙරහැරට ගම්පහ ඉඳලා කතරගමට පයින් කතරගම ඉඳලා ගම්පහට පයින් මොනතරම් නිරෝගීකමක් තියෙන්න ඕනේද බලන්නකො මොනවෙන්ද අඩු ඒ ජීවිතේ කියලා තත්ත්වය තරාතිරම කොච්චර ආරක්ෂාවක් යාට තියෙනවද පොලිසිය 6ක් STF 4ක් එයාගේ ආරක්ෂාවට පැය 24ම ඉන්නවා වෛද්‍යවරු 6 දෙනෙක් නිරන්තරයෙන් එයා ගැන හොයලා බලනවා මේ වස්කඩුවේ උපාසක අම්මලාට වයසට ගියාම ආච්චි අම්මලාට තැපැල් කන්තෝරුවෙන් දෙනව නේද පොඩි පෙන්ෂන් එකක් කීයක් දෙනවද අපි දන්නවා හොඳද ගණන් හදන් ඉන්නේ තිතට කීයක් දෙනවද 2000ක් දීලා 100ක් කපලා 1900ක් දෙනවනේ දෙන්නේ නැද්ද දෙනවා අපි දන්නවා ඒ මොකද දෙන්නේ පුරවැසියෙක් ලෙස මේ රටට කරපු දායකත්වයට රටේ දියුණුවට දීපු දායකත්වයට ගොවිතැන් කරලා රැකියා කරලා මේ රට දියුණු කරන්න වැඩිහිටියෝ ගොඩක් මහන්සි වුණා තරුණ දරුවෝ මතක තියාගන්න වයසක මිනිස්සු පාරේ දැක්කහම මේ ලොක්කෝ පාරේ කොට යනවා ගෙදරට වෙලා ඉන්නේ නැතෝ කියලා කියන්න එපා වයසක මිනිස්සුන්ගේ තමයි මේ රට එයාලා අපිට දීපු හින්දා අපි මේකේ ඉන්නේ නේද
තරුණ ළමයි අපේ પરම්පරාව තවම මේ රට වෙනුවෙන් මහ ලොකු දෙයක් කරලා නැහැ. කුඹුරු අස්වද්දගෙන, පාරවල් හදාගෙන, පන්සල් විහෙර හදාගෙන, ත්‍රාජ්‍ය ත්‍රස්තවාදයටත්, දකුණේ ත්‍රස්තවාදයටත්, උතුරේ ත්‍රස්තවාදයටත් අහුවෙලා ඒ මැද්දේ ජීවිතේ රැකගෙන මහා දුෂ්කර සමයක විදුලියක් නැතුව, අන්තර්ජාල පහසුකම් නැතුව, වෛද්‍ය පහසුකම් නැතුව, මාර්ග පහසුකම් නැතුව මේ රටවල් කාටවත් පාවල නොදී රැකගෙන ආපු වයසක මිනිස්සු දැන් මග යන්න බැරි වෙලා අසරණ වෙලා පාරේ යනකොට අපි ඒගොල්ලොන්ව රැක ගන්න ඕනේ. තරුණ ළමයි හිතන්න එපා මේ කොහේ යනවද මන්ද මේ වයසක මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ තමයි මේ රට. ඒ මිනිස්සුන්ට ඕනේ තැනක යන්න පුළුවන්. ඕනේ තැනක ඇවිදින්න පුළුවන්. ඒ මිනිස්සු කායිරක් නැති තැනකින් පාර පැන්නත් ඉවසන්න. ලොක්කෝ මැරෙන්න යනවද කියලා අහන්න එපා. ඒ මිනිස්සුන්ගේ රට. ඒගොල්ලෝ තමයි මේ රටේ අයිතිකාරයෝ. මේ රටට ණය නැති මිනිස්සු, කුඹුරු කොටපු මිනිස්සු. අපි කොල්ලා දෙන්නේ බත් කාපු එක විතරයි. නේද? දැන් නම් කුඹුරු කොටන කොල්ලෝ ටිකක් ඉන්නවා. පුරන් කුඹුරු අස්වද්දන නාලක සේනාධීර ඇතුළු පිරිස. නේද? උන්වර අපි කොටාපු කුඹුරක් නැහැනේ. නේද? ඒ නිසා මේ පොළොවත් එක්ක හැප්පෙච්ච මිනිස්සුන්ට මේ රට අයිති. ඉතින් වයසක මිනිස්සු ගොඩක් වටිනවා. මේ මිනිස්සු රැක ගන්න ඕනේ. මහා ලොකු දේවල් දෙන්න මේ රට පොසත් නැති නිසා 1900ක් දෙනවා බේත් ගන්න මාසෙට. ඔය රාජට දලදා වහන්සේ වඩම්මුපු රාජට කොච්චරක් දෙනවද කියලා දන්නවද? මාසෙට ලක්ෂ 3ක් ගෙවනවා. බේත් ගන්න. ලක්ෂ 3ක්. ඒ තරම් එයා සේවයක් මේ රටට කරලා තියෙනවා. පින්වත්නි, හරි වාසනාවන්ත පින්වන්ත ජීවිතයක්. මිය ගියාට පස්සේ ජනාධිපතිවරයෙකුට දක්වන අවසන් ගෞරව දක්වලා ආදාහනය කරන්න කියලා පාර්ලිමේන්තු පනතකින් සම්මත කරලා ගැසට් කරලා තියෙනවා. රජෙක් අපේ රටේ ඉන්න නදුංගමුයි රාජා කියන්නේ. පින්වත්නි, ඒත් රාජා සතෙක්නේ. සිලුත් රැකලා තිබ්බනම් කොච්චර තැනකට යන්න තිබ්බද නේද? ওই මහා පින්කන්දේ හැටියට සතෙක් විඳින දුක් සියල්ලම යත් විඳිනවා. මද කිපෙන කාලෙට, කම්බුල් තෙමෙන කාලෙට එයත් සතෙක් වගේ හැසිරෙනවා. හොයලා බලන්නකෝ. හැම කකුලකම පිටිපස්සේ අර කළු මාමා හෙන්ඩුවෙන් යනපු පාරවල් තියෙනවා. දලදා වහන්සේ වැඩමුවත් සතෙක් නිසා දුක් විඳිනවා. පින්වත්නි, ඔය කරලා තියෙන පින්වන්ත පින් බලයත් එක්කලා සිල් රැකලා තිබ්බනම් රාජා ලෝකෙ කොච්චර ඉහළ තැනකට යයිද? බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක හාමුදුරුවෝ වගේ, පානදුරේ අරිය ධම්ම හාමුදුරුවෝ වගේ, ගංගොඩවිල සෝම හාමුදුරුවෝ වගේ සියවසක් නම තියපු උත්තම බුද්ධ පුත්‍රයෙක්ගේ තැනකට යයි සිලුත් රැකලා තිබ්බනම් සංසාරේ. රජෙක් වුණත් වාසනාවන්ත චක්‍රවර්ති රජෙක් වෙයි. ඔබ හිතන්නකෝ දැන් සිල් සහ පින් වෙන වෙනම ජීවිතයට බලපාන විදිහ. සිල් රකින්න පටන් ගන්න පින්වත්නි ඉක්මනටම. අමතක නොකර සිල් රකින්න. සංසාරේ බේරුණොත් රැකුණොත් සිල් බලයෙන් හින්දා විතරමයි කියලා හිතන්න. සිල් වල බලයක් එන්න එක දිගට සිල් රකින්න ඕන. මේ ධර්ම දේශනාව තව ටිකකින් ඉවර වෙනවා. මේ වටිනම ටික අහගන්න. ඕනම රකින්න දෙයක් ප්‍රතිඵල ලබන්න නම් දිගටම රකින්න ඕනේ. නේද? ඕනෙම දෙයක් එහෙමයි. දුවෙක් රකින්න අම්මෙක් උනා 7 වසරට යනකම් පස්සෙන් ගිහිල්ලා ඊට පස්සේ දැන් ඉතින් පුළුවන් නේ බස්වල යන්න තනියම දන්නවනේ කියලා අතාරින්න එපා. කවුරු හරි හොඳ පුතෙකුට කසාද බන්දලා දෙනකන් රකින්න අම්මේ තාත්තේ පස්සෙන් ගිහිල්ලා රකින්න. මහා නරක කාලයක් මේක. එක දිගට රකින්න. නැත්තම් දුක් වෙනවා. බිත්තර රකින්න කිකිලියක් උනත් ඉතින් බිත්තර රකින්නකොට එක දිගට රකින්න ඕනේ නේ පැටව වෙනකම්. සතියක් විතර රැකලා සති දෙකක් විතර රස්තියාදුවේ ගිහිල්ලා ආයෙ ඇවිල්ලා රැක්කට බිත්තර වලින් පැටව හම්බෙන්නේ බිත්තර පුස් වෙනවා. ඒවත් එහෙමනම් සිල් කොහොම වෙන්න ඕනේද? සිල් වල ප්‍රතිඵල එන්න එක දිගට සිල් රකින්න ඕන. මාස 6ක්වත් එක දිගට පන්සිල් රැකපු අය කෝ බලන්න අත උස්සන්න කියලා මන් දැන් කියන්නේ.
ඒ ටිකට බය හිතුණා නේද? මාස 6ක්වත් එක දිගට පන්සිල් රැකලා තියනවද කියලා කල්පනා කරලා බලන්න. එහෙම නැත්නම් පින්වත්නි ලොකු අඩුවක්. ඔබෙන් අහන්න. අපි පන්සිල් අරගෙන තියෙනවා හුස්ම ගන්න ගානට. හැබැයි එක දිගට රැකලා නැත්තම් ලොකු අඩුවක්. අද ඉඳලා පටන් ගමුද? පටන් ගන්න නෙමෙයි හාමුදුරුවනේ ඉක්මනට ඉවර කරන්න අපිට ගෙදර යන්න. මම දන්නවා දැන් හිතන ඒවා. අහන්නකො පැය දෙකමාරක් විතර යනවා මට එන්න. ඉතින් විනාඩි 45ට බණ කියලා ගිහිල්ලා හරියන්නේ නැහැ නේද? නෑ තව ටිකයි. තව ටිකෙන් ඉවර වෙනවා. මං කියන්නේ එක දිගට සීල් රැකලා නැත්තම් අද ඉඳලා පටන් ගමුද? මාස 6ක් නෙවෙයි. සතියක් සිල් රකින්න එක දිගට. පුළුවන්ද? බැරි නම් අත උස්සන්න. අද ඉඳලා අද සෙනසුරාදා ලබන සෙනසුරාදා වෙනකන් සතියක් සිල් රකින්න පුළුවන් හැමෝටම. බැරි කෙනෙක් ඉන්නව නම් අත උස්සන්න. මං එයාව එක්ක යනවා. පුනරුත්ථාපනය කරන්න එක්ක යනවා. ඇත්තමයි පින්වත්නි පන්සිල් රකින්න සතියක් රැකලා බලන්න බැරිද කියලා. බැහ කියලා ඕක මගේ හරියනේ මෙච්චර කල්. පුට්ටියවත් පාපයක් කරන්නේ නැතුව දැන් ඔන්න බදාදා දිහාට මහත්තයා ෆෝන් එක අරගෙන ඇවිල්ලා කියයි මේ බොසා කෝල් කරනවා මගේ බඩේ අමාරුව කියනකො මට අද වැඩට යන්න බෑ. දැන් මොකද කරන්නේ? එපා. එදා මේ සතියේ නම් ඔය සීලේ බිඳගන්න එපා. බලන්නකෝ තරුණ පුතාලා වෙඩින් එකට කලින් මුල් ඇඳුම අඳින්න ඕනේ කියලා සිල් රකින්න විදිය. නේ? නිර්මාංශ වෙලා ඒ දවස් වලට කොහේවත් නරක ගමන් යන්නේ නැතුව බොරු වැඩනේ මුල් ඇඳුම අඳින්න සිල් රකින්න ඕනේ නේද? ඒ මුල් ඇඳුම කියලා කියන්නේ ඔය රෙන්ට් එකට අරන් අඳින ඇඳුම නෙමෙයි. දලදා වහන්සේට ආවතේව කරන නිලමෙල අඳින ඇඳුම දෙන්නේ නැහැ නේ ඔහෙලට අඳින්න. ඔය අඳින ඇඳුම කැමති විදිහක ඇඳ ගන්න බොරුවට එදාට විතරක් මේ නේද? කොල්ලොත් බයයි කරලා තියෙන අපරාධවල හැටියට නිලම ඇඳුම ඇඳලා පෝරුවේ නැග්ගහම කෙල්ල කෙසේ වෙතත් කොල්ලට කලන්ත හැදිලා වැටේ කියලා. එහෙම වෙන්නේ නැහැ. බය වෙන්න එපා පුතාලා. හැබැයි මේ ඇඳුම් අඳින්න නෙමෙයි සිල් රකින්න ඕනේ. සංසාරේ බේරගන්න. සුර දැම්මහම ආයෙ සිල් රකින්න. නේ? නරක තැන් වල යන්න එපා, මස් කන්න එපා. සුරේ බේරගන්න. 1000 වියදම් කරලා දාගත්තේ කියලා. සුර බේරන්න නෙමෙයි සංසාරේ බේරගන්න සිල් රකින්න අද ඉඳලා සතියක් එක දිගට පන්සිල් රකින්න. ඔය සතියම ඔබට හේතු වෙන්න පුළුවන් සසරෙන් බේරෙන්න. සසර දුකෙන් බේරෙන්න හොඳ ලස්සන දෙව්ලොවක ගිහිල්ලා සමහර විට මතක් වෙයි අප්පොච්චි එදා වෙලේ පන්සලේ මේ ධම්මදීප හාමුදුරුවෝ ඇවිල්ලා කීර්තිසිංහ මහත්තයාගේ උපන්දිනය නිමිත්තෙන් කියපු බණට කියලා තමයි යන්තම් සතියක් හරි සිල් රැක්කේ. අප්පොච්චි එච්චරම තමයි ඉතුරු උනේ සංසාරේට කියලා මතක් වෙයි. ලස්සන මහේශාක්‍ය දෙවියෙක් වෙලා ඉන්නකොට අපි ගැනත් බලන්න එදාට නේද? පින්වත්නි පන්සිල් රකින්න. එක සිල්පදයක් ගැන ඔබට කියලා ධර්ම දේශනාව ඉවර කරන්න. පන්සිල් දැනගෙන රකින්න. පළවෙනි සිල්පදේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන්නේ වැළකීමේ ශික්ෂාපදේ සමාදන් වෙමි. පාණාතිපාතා. මොකද්ද පාණාතිපාතා කියන්නේ? සතුන් මරීමෙන් වැළකීම. නෑ. මේ අහන්නකෝ. පාණාතිපාතා කියන්නේ පාලි සංදි කරන ලද වචනයක්. වචන දෙකක් එකතු කරලා හදලා තියෙන්නේ. කොහොමද සංදි වෙලා තියෙන්නේ මේ වචන දෙක? පාන ධන අතිපාත සමානයි පාණාතිපාත. වචන දෙකක්. පාන සහ අතිපාත. පාන යනු පණ ඇති සත්වයින්. ඔබ කිව්ව එක හරියි. අතිපාත යනු මැරීම, ඝාතනය කිරීම නෙවෙයි, පෙලීම. පාලි සිංහල ශබ්දකෝෂයක් අරගෙන බලන්න. නැත්නම් ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා නම් පාලි සිංහල ඩික්ෂනරි එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. අතිපාත කියන්නේ පෙලීම. කිසිදු සත්වයක් පීඩාවටපත් කිරීමෙන් වැළකීමේ ශික්ෂාපදේ සමාදන් වෙමි. ගැඹුරු අර්ථයක මරන්න නැතුව හිටියටම මදි.
පීඩාවටපත් නොවන පරිදි ජීවත් වෙන්න ඕන. අපි සත්තු මරන්නේ නැහනේ. හැබැයි අපි අතින් මිනිස්සු පීඩාවටපත් වෙන්න පුළුවන්. මේ අහන්නකෝ. හොඳ කොල්ලෙක් ඉන්නවා කුඩාවස් කඩුවේ. ඉන්නවා වෙලේ පන්සල පාරේ ඉන්නේ. හොඳයි කොල්ලා. වොලිබෝල් කෝඩ් එකේ සෙල්ලම් කරනවා, මල ගෙදර එනවා, පන්සලටත් එනවා. අවුරුදු උත්සව කරනවා. මිනිස්සු එක්ක හොඳින් ඉන්නවා. හැබැයි බයිසිකලේ ඔරිජිනල් සයිලන්සර් එක ගලවලා බීට් කටක් හයි කරලා තියෙන්නේ. ඒකගේ අතින් පානාතිපාතා කැඩෙනවා. ඒ මොකද්ද? කොල්ල හොඳයි බයිසිකලේ හින්දා පව් වෙනවා. කොහොමද වෙන්නේ? සමහර බයිසිකල් තියෙනවා නිකන් චොපර් එකක් බානවා වගේ ඇහෙන්නේ සද්දි. තරුණ ළමයි වෙනස්කම් කරන්න ඕන. තරුණයෝ තමයි සාම්ප්‍රදායික දේවල් වලින් එහාට ගිහිල්ලා වෙනස් දේවල් කරලා ලෝකෙ දියුණු කරලා තියෙන්නේ. සාම්ප්‍රදායික බ්‍රාහ්මණ මත පිළිගන්නේ නැතුව වෙනසක් හොයාගෙන ගියපු සිද්ධාර්ථ ගෞතම තරුණ ශාස්ත්‍රූවරයා නිසා තමයි මේ ධර්මයක් ලැබුණේ. තරුණයෝ වෙනස්කම් කරන්න ඕනේ. හැබැයි නිකන් ගොන් මෝඩ වැඩ කරන්න හොඳ නෑ. සමහර තරුණයෝ කරන වැඩ මෝඩයි. සයිලන්සර් කියන වචනේ තේරුම මොකද්ද? සයිලන්ස් නිශ්ශබ්දතාවය නේද? සයිලන්සර් නිශ්ශබ්දතාවය ඇති කරන උපකරණය. එන්ජින් වල ලොකු ශබ්දයක් තියෙනවා පිස්ටන් එකේ සද්දි. එතකොට ඒ සද්දය අඩු කරන්න තමයි නිශ්ශබ්දතාවය ඇති කරන උපකරණය සයිලන්සර් එක හයි කරලා තියෙන්නේ. සයිලන්සර් එක තිබිලත් නිකන් ට්‍රැක්ටරයක් වගේ නම් සද්දි මෝඩයි නේද? ඒකයි ළමයි කරන සමහර වැඩවල තේරුම දන්නේ නැහැ. මම දැක්කා ඔය අපේ රටේ ගෑනු ළමයි කළු පාට ප්ලාස්ටික් නූලකින් වියපු පොඩි මේ පළඳනාවක් අතේ කකුලේ බෙල්ලේ දාගෙන යනවා. දැකලා ඇති රුපියල් 30යි 40යි දලව එකේ ගන්න තියෙනවා මේ පොඩි ප්ලාස්ටික් නූලෙන් හදපු එකක්. කළු පාට. ඒක දාගෙන යනවා. යුරෝපේ ගියාම මම දැක්ක සමහර පාරයිනේ හිටගෙන ඉන්න කාන්තාව දාගෙන ඉන්නවා. මම මගේ ගයිඩ්ගෙන් ඇහුවා ඔය ඕක එහෙත් දාන් ඉන්නවා. මොකද්ද කියලා. එතකොට එයා මට කියනවා මේ වෛශ්‍යාවන් හඳුනා ගන්නට, ගණිකාවන් හඳුනා ගන්නට පළඳින දේ. මම මුදලට විකිනෙන්න කැමතියි කියලා ප්‍රදර්ශනය කරන්නේ අන්නේ ප්ලාස්ටික් නෙක්ලස් එක බෙල්ලේ දාගෙන ඉන්නවා. දැන් ඕක මුන් මෙච්චර පරිස්සමට මල්වට්ටි වගේ හදපු නේද මැස්සෙක්වත් අහන්න නොදී හදපු දූලා මේක දාගෙන යනකොට දන්නේ උන්ට මොනවද හිතින්නේ නේද? ඒකයි කරන දේවල් තරුණ ළමයි බුද්ධිමත්නේ හොයන්න. බොණ්ඩ ගෙනාපු බෙහෙත් පෙත්ත පවා මම තරුණ ළමයිට කියන්නේ අන්තර්ජාලයේ හැමතිස්සෙම ඔන්ලයින් ඉන්නේ. බලන්න ආච්චි අම්මා තාත්තා අම්මා බොන බෙහෙත් පෙත්ත. ඒක පිටිපස්සේ තියෙනවනේ විස්තර. YouTube එකේ සර්ච් කරන්න. මේක අපේ අම්මට බොන්න හොඳයිද? සමහර බෙහෙත් පෙති හදලා තියෙන්නේ බංගලාදේශී. මේ කන්නත් නැතුව මන්යොක්ක කකා ඉන්න බංගලාදේශී උන් ගෙවල් වල හදපු බෙහෙත් මෙහි අපි අපේ අම්මලට බොන්න දෙනවා. එපා. බෙහෙත් පෙත්ත ගන්න කලින් හොයලා බලන්න. ඒකටයි තරුණයා දැනුවත් වෙන්න ඕනේ. හැම දෙයක්ම කරන්න කලින් හොයලා බලන්න. සමහර තරුණ ළමයි ඇඳගෙන යන ටී-ෂර්ට් වල මේ ඉස්සරහා ගහලා තියෙන ඉංග්‍රීසි අකුරු කියවලා බලලා නැහැ. ඕක අඳින එක වෙලාවකවත්. සමහර ඒවා තියෙන කුණුහරුප, ප්‍රංශෙන් කියන කුණුහරුප, සමහර ග්‍රීක කුණුහරුප, සමහර ඉංග්‍රීසි කුණුහරුප. නේ? අපරාධේ. හොයන්නේ බලන්න නැතුව වැඩ කරන්න එපා. සයිලන්සර් එක ගලවලා ඔය යන ගමනේදී නිකමට හිතන්න රෑ එකට ඉදිරිය මියුසිකල් ෂෝස් බලන්න කියලා ගෙදර එනකොට ගමේ ඉන්න පුංචි දරුවෝ නලවලා කිරිපෝල අම්මා නිදි කරවනවා. නිදි කරවලා තිබ්බ විතරයි අර බයිසිකලේ ගේලඟින් යනකොට පොඩි එකා හැරෙනවා. එළි වෙනකන් නිදාගන්නේ. අම්මත් හැරිලා දරුවත් හැරිලා මූ ගිහිල්ලා නිදිය ගන්නවා. සමහර සීයලා ආච්චිලා ඉන්නවා. බණ අහලා පිරිත් කියලා වතුර බීලා ඒට මේට පෙරලි ඉඳලා නිින්ද යන්නේ රෑ 1ට 2ට නිදාගන්නේ. යාන්තම් නිින්ද කියලා විනාඩි 5 යන්න අර චොපර් එක යනවා ගෙලඟින් හැරෙනවා. මුළු ගමන බීෂනේ කොල්ල හොඳ වුණාට වැඩක් නැහැ නේ සයිලන්සර් එකකින් පව් කරගන්නවා නේද? පරිස්සම් වෙන්න ඕන. පින්වත්නි ඒවා දැනගන්නනේ බනහන්නේ. අපි කරන කියන කිසිම දෙයකින්
කිසිවෙකුට පීඩාවක් නොවෙන්න පරිස්සම් වෙන්න කියලා මම ඔබට මේ කියන්නේ. වචනයක්වත් තව කෙනෙක් එක්ක කතා කරන්න එපා. එයාට එකකින් පීඩාවක් වෙනවා නම් නේද? සමහර මිනිස්සුන්ගේ පවුලේ ප්‍රශ්න තියෙනවා. හස්බන්ඩ් වයිෆ් ප්‍රශ්න ඇති කරගෙන තරහ වෙලා යනවා. ඕව හැමදාම තියෙන්නේ නැහැ. ඒක දැනගත්තාම අපි ගිහිල්ලා අහනවා නම් ඒක වයිෆ් ගියාලු නේද මල්ලියේ. ඉතින් ලැජ්ජයි නර මනුස්සයාට. එයා ලැජ්ජාවටපත් වෙනවානේ. දැක්කේ නෑ වගේ ඉන්න නේද? ලෙඩ වෙච්ච මනුස්සයෙක්ගෙන් ලෙඩේ ගැන අහලා බය කරන්න එපා. කොණ්ඩේ පැහිච්ච මනුස්සයෙක්ගෙන් වයසට යනවා නේද කියලා අහන්න එපා. තට්ටේ පෑදෙනවා නම් කොණ්ඩේ යනවද කියලා අහන්න එපා. කෙට්ටු වෙලා නේද කළු වෙලා නේද අහන්න එපා. ඒවෙන් පවා මිනිස්සුන්ට පොඩි පීඩාවක් වෙනවා. මිනිස්සුන්ගේ හංගගෙන ඉන්න ප්‍රශ්න අපි හිතවත්කමටවත් අහන්න එපා. පරිස්සම් වෙන්න. අඳින ඇඳුමකින්වත් කෙනෙක් පීඩාවටපත් කරන්න එපා. තව කෙනෙක්ව අපි දැකලා රාගය ඇති කරගත්තොත් ඒක අපිට පවක්. තරණ දුවල පරිස්සම් වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මිනිස්සුන්ගේ රාගයේ කාමයේ ඇති වෙන පරිදි රාගයේ කාමයේ අවශ්‍යපු අය අවීචි මහනිරයට නලු නිලියෝ ගාක යන්නේ නිරයට. ඒගොල්ලෝ මැරිලත් ඒගොල්ලෝ රඟපාපු සමහර අසභ්‍ය චිත්‍රපටි තරුණයෝ බලනවා. ඒගොල්ලෝ මහා පව් කරගන්නවා. අඳින ඇඳුමක් නිසාවත් තව කෙනෙක්ව පීඩාවටපත් නොවන පරිදි අඳින්න කියලා මම ඔබට කියන්නේ. කොච්චර පරිස්සම් වෙන්න ඕනේද? පළවෙනි සිල්පදේ හරියට රකින්න. තේරෙනව නේද? එතකොට සත්තු නොමර විතරක් මදි. කිසිම පීඩාවක් කිසිවෙකුට නොදී ඉන්න ඕන. ඔය ටික විතරක් උදාහරණයට ගන්න එපා. අම්මා කියනවා නම් පුතේ දැන් රෑ 9යිනේ පුතේ යන්න එපා කොහෙවත්. හෙට උදේ ඵලයන්. පුතා යනවා නම් අනේ මේ අම්මා ගෙට වෙලා ඉන්න. අම්මා බයෙන් නේද ඉන්නේ? අම්මා පිච්චෙනව නේද? කන්නේත් නැහැ, නිදාගන්නෙත් නැහැ. පුතා එනකම් බයෙන් ගැහි ගැහි ඉන්නවා අම්මා. එතනක් තියෙන්නේ පීඩාවක්. අම්මව පෙළනවා නේද? තාත්තා එපා කියන දේම කරනවා. අන්තිමට තාත්තා හූල්ලනවා, අඬනවා. ඒවත් ඉතින් පාන අතිපාත තමා. දැන් තේරෙනව නේද? සිල් රකින්න. හරියට දැනගෙන රකින්න. පින්වත්නි, අවසාන වශයෙන් මම ඔබට කියන්නේ ඔබ සිල් රකින්න, සිල් රැකලා ඔබේ සංසාරේ බේරගන්න. දෙමව්පියෝ විදිහට අවසානයේ සැනසෙනවා අපි අපේ දරුවන්ව හොඳ තැනකට යවුවා. හොඳ තැනක් කියන්නේ ડોක්ටර් කෙනෙක්, ඉංජිනේරුවෙක් විතරක් නෙවෙයි. අපේ පුතා ડોක්ටර් කෙනෙක් වුණා කියලා සන්තෝෂ වෙන්න බෑ. ඒ ડોක්ටර් නිකන් ડોක්ටර් සාපි වගේ නම්. ඒ නිසා දරුවන්ට සීලවන්තකම දීලා හදන්න. බෝධිසත්වකම දීලා හදන්න. පින්වත්නි, දරුවන්ට සිල් රකින්න රෙදි පොරවගෙන අට සිල් ගන්න කිව්වට ගන්නෙ නෑ. හොඳට මතක තියාගන්න, බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ඇසුරෙන් හදපු සිංහල බෞද්ධ සංස්කෘතිය කියන්නේම ශීලය තමා. අපි අපේ ශීලයෙන් පිට ගියොත් විනාශ වෙනවා. සංස්කෘතියට ගරු කරන්න දරුවන්ට කියලා දෙන්න. දැන් තරුණ ළමයි හුඟක් සංස්කෘතියෙන් පිටපයින්න කැමති. ඔය බොරු දේවල්, ඔය මෝඩ දේවල් කියලා කියනවා. පරිස්සමට සංස්කෘතියෙන් පිටට පයින්න එපා. පරිස්සම් වෙන්න. ඉබ්බියක් හිතුවලු ඉබ්බිගේ පිටේ තියෙන කට්ට වදයක් කියලා. ඉබ්බිය එහෙම කට්ට දාලා කට්ටෙන් එළියට බහැලා ඇවිදගෙන ගියාලු. ඉබ්බිට තියෙන එකම ආරක්ෂාව ඉබ්බි වදයක් කියලා නැති කරගත්තා. වැඩි කල් යන්න හම්බෙන්නේ නැහැ. අපේ පැටවුන්ටත් වෙන්නේ ඒකමයි. අපේ තියෙන අඳින්න විදිහක් මේ බලන්න. අපි අඳින විදිහ වෙනස් කරගත්තාම අපිට සිද්ධ වෙන දේ. කුරුණෑගල හොස්පිටල් එකේ අම්මලා 8000ක් වඳ සත්කම් කරලා ડોක්ටර් සාපි නිවුස් එකක් ආවා. ඇත්තද බොරුද කියලා තාම හරියට දන්නේ නැහැ. නඩුවක් යනවනේ. හැබැයි මට පුදුම හිතුණා. ඇයි අම්මලව ඔක්කොම සිසේරියන් සත්කම් වලට දැම්මේ? ස්වභාවිකව දරුවෝ බිහි කරන්න බැයිද? වෛද්‍යවරු කියනවා ජාතියක සෞඛ්‍ය සම්පන්න බව මනින එක මිනුම් දණ්ඩක්. ඒ අම්මලට ස්වභාවිකව දරුවෝ බිහි කර හැකිද නැද්ද යනවක. ડોක්ටර් මට කියනවා හාමුදුරුවනේ දුවෙකුට දරුවෙක් බිහි කරන අම්මා කෙනෙක් වෙන තත්ත්වයට ඇවිල්ලා දරුවා බිහි කරගන්න බෑ කියන්නේ එයා නිරෝගී නෑ.
එතකොට අපිට සිද්ධ වෙනවා කෘත්‍රිම ක්‍රමයකට ඒ දරුවා බිහි කරන්න. දන්නවද හාමුදුරුවනේ අපේ සිංහල අම්මලට උගාක් දරුවෝ බිහි කරන්න බැරි ප්‍රධාන හේතුව මොකක්ද කියලා? මම කිව්වා මන් දන්නේ මොකද්ද? උගාක් සිංහල තරුණ දුවලගේ අස්ති වර්ධනය වෙලා නැත. අස්ති වර්ධනය නොවුනහම දරුවෝ බිහි කරන්න බැහැ ස්වභාවිකව. අම්මෙක් දැනගන්න ඕනේ තමන්ගේ චූටි දුව අවුරුදු 17 වෙද්දී අස්ති හැදිලා ඉවරයි. එකක් දේශීය ආහාර කන්න දෙන්න. කොළ කැඳ හදලා බොන්න දෙන්න. ළමයි එතකොට වට නිග්‍රහ කරනවා. කොළ කැඳ දීපම ඊයා මල ජරාව. නේ. කඩල කවුපි කන්නේ නැහැ අම්මට බැනුම් අහන්න වෙනවා. හැබැයි හන්දියට වෙලා හිටගෙන ඉඳලා අර මැද්ද පළලා සොසේජස් එකක් දාපු සෝස් පොඩ්ඩක් දාලා මේ තක්කලි කැල්ලක් දාලා තියෙන කරලක් අරන් දෙන්න චූම්පාන් හරි ආසාවෙන් කනවා. හැබැයි අවසානයේ නිර්මාණය වෙන්නේ ලෙඩ්ඩු ලස්සන දුවෙක් සුදු දුවෙක් කොණ්ඩේ දිග දුවෙක් විතරක් මදිනේ. එතකොට බලපුවාම හොඳට අස්ති පද්ධතිය හැදිච්ච දුවෙක් වෙන්න ඕන. නැත්තම් දරුවා මැරෙන්න පුළුවන්. නැත්තම් අම්මා මැරෙන්න පුළුවන්. අස්ති හැදෙන්න දේශීය ආහාර කන්න දෙන්න. මගේ වෛද්‍යවරයා මට කියනවා හාමුදුරුවෝ දන්නවද අස්ති වර්ධනය නොවෙන්න බලපාන ඊළඟ ප්‍රධාන හේතුව අවුරුදු 17ට වඩා වයසින් අඩු ගැහැණු ළමයි දිනපතා ඩෙනිම් කලිසම් අඳින එක. නායක හාමුදුරුවෝත් මට කිව්වා මේ පන්සලට එන දුවලා හරි සංවරව ඇඳගෙන එනවා කියලා. ඇත්ත ලස්සනට ඇඳලා තියෙනවා. සමහර අම්මලා ඒවා හොඳට දන්නවා. ඒ නිසා දූලට කියනවා මගේ දුවේ ඔයා පරිස්සම් වෙන්න ඕන. ඔයා නිදානයක් වගේ. ඔයා වටිනවා. කොල්ලෙකුට වඩා කෙල්ලෙක් වටිනවා. කෙල්ලෙක් හම්බුනහම තාත්තලා කට ඇද කරගත්තට කොල්ලොන්ගෙන් ජාතිය ඉස්සරහට යන්නේ නැහැ. දුවෙක් තමයි අනාගතය නිර්මාණය කරන්නේ. දුවල තමයි වැඩියෙන් වටින්නේ. ඒ දුව පරිස්සමට නිදානයක් වගේ හදන්න. අඳින ඇඳුමකින්වත් දුවට හානියක් වෙන්න දෙන්න එපා. ගැහැණු කලිසම් අඳිනවට මගේ පෞද්ගලිකව ඊර්ෂ්‍යාවක් තරහාවක් නැහැ. හැබැයි අඳිනවා නම් අඳින්න ඕන පහසුව පිණිස පමණයි. ප්‍රදර්ශනීය පිණිස නෙමේ. ඇඟේ තියලා මැහුවා වගේ වණන් ආදින්ද දෙන්න එපා. අම්මලට දුවලා වටින්න නැතත් මේ රටට වටිනවා නිදාන වගේ දූලා කියන්නේ. ඒ නිසා අඳින ඇඳුමින් පවා පරිස්සම් කරන්න. ඒක තමයි මේ සංස්කෘතිය හදලා තියෙන්නේ. අඳින්න විදිහක්, කණ්ඩ විදිහක්, කතා බහ කරන්න, ඇවිදින්න, ගමන් යන්න වෙලාවක් නේද? බුදුහාමුදුරු දේශනා කළා ගැහණියක් hina වෙනකොට හඬ ඇහෙන්න ඕනේ අඩි 15කට දුර ඇහෙන්නේ නැති වෙන්න. අඩි 15කට වඩා හඬ නැගෙන්නේ නැති වෙන්න hina වෙන්න. කොච්චර දුරට පරිස්සම් කරාද? ඒවා පිළිපදින්න. ඒ හැම එකක්ම ඇතුලේ තියෙන්නේ ආරක්ෂාව. සිල් කියන්නේ අපේ මෙලවත්, අපේ පරලොවත්, අපේ දරුවන්ගේ මෙලවත්, දරුවන්ගේ එලවත්, අපේ පැවැත්මත් තහවුරු වෙන අපේ එකම ආරක්ෂක විදිය, අපේ රැකවරණය, අපේ ජීවිත රක්ෂණය, අපේ ඉන්ෂුරන්ස් එක ජීවිතේට විතරක් නෙමේ සසරටම තියෙන රක්ෂණ ක්‍රමය ශීලය. පින්වත්නි, තව එකමාරක් හරියටම දැන් අවසන්. මිනිත්තු 90ක් ඔබ බණ ඇහුවා. අවසානෙත් මම ඔබට කියන්නේ වෙනදට වඩා සිල් රකින්න. වෙන ගැලවෙන්න විදිහක් නෑ මේ සංසාරේ. සිල් රකින්න. කිසි දෙයකට බය වෙන්න එපා. සිල් රකින්නවා නම් ඔබ මේ සංසාරය තුල බේරෙනවා. නිවන් දකින්නකන් ඔබ දුගතියක යන්නේ නෑ. පන්සිල් රකින්න. හරියට පන්සිල් දිවි හිමියෙන් ආරක්ෂා කරන්න. අවසාන වශයෙන් ඔබට ඒ ආරාධනාවත් කරමින් අපි ධර්ම දේශනාව නිමා කරමු. ඔබට තෙරුවන් සරණ ලැබේවා. අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං.
ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ලෝකේ ශාසනය සුරකින්න සම්‍යක් දෘෂ්ටික සියලු දෙවි දේවතාවුන් මේ ගම්බිම් වෙහෙරබිම් ආරක්ෂා කරන සියලු දෙවියන් ඔබට මට ඉෂ්ඨකාමී වූ සියලු දෙවි දේවතාවුන් මේ පින් ලැබගෙන සැනසෙත්වා නිවනින් නිවෙත්වායි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. පින්වත්නි, අද දවසේ ධර්ම දේශනාවෙන් අපිට ලැබුණු අප්‍රමාණ පින් වස්කඩුව මේ ශේස්ත්‍රාරාම පුරාණ මහා විහාරාධිපති අතිපූජනීය කළුතර දිසාවේ උපප්‍රධාන සංඝනායක ධුරන්දර අපේ නායක මාහිමිපාණන් වහන්සේ නිදුක් බව පිණිස නිරෝගී බව පිණිස නායක හාමුදුරුවන්ට ආශිර්වාදයක් වේවා. උන්වහන්සේ දිගාසිරි ලබත්වා. උන්වහන්සේට කායික මානසික සැනසීම ලැබේවා. උන්වහන්සේ උතුම් ධර්ම අවබෝධය ලබත්වායි අපි සාදු කියලා සෙත් පතමු. වැඩහිඳ වදාරන පොඩි හාමුදුරුවන් වහන්සේලා ඇතුළු මහා සංඝ රත්නයට මේ ආශිර්වාද ලැබේවා. උන්වහන්සේලා නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂ සම්පත් ලබත්වායි සාදු කියමු, සෙත් පතමු. පින්වත්නි, අද දවසේ මේ පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරන කීර්තිසිංහ මහත්මයා එම මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් බලාපොරොත්තු වෙනවා මිය පරලොව ගියපු එම දෙපළගේම මව්පියන් සහ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් කරන්නට. ඔබට මේ ධර්ම දාණය දුන්න කීර්තිසිංහ මැතිතුමාගෙත් එම පින්වන්ත මැතිණියගෙත් දෙපාර්ශ්වයේම මියගිය මව්පියන් ඇතුළු සියලුම ඥාතීන් මේ පින් ලැබගෙන සැනසෙත්වා. ඒ සියලු දෙනා උතුම් ධර්ම අවබෝධය ලබත්වා. ඒ සියලු දෙනා සසර දුකින් නිදහස් වෙත්වා. අපේ නායක හාමුදුරුවන්ගේ නමින් මියගිය මව් දෙමව්පියන් ඇතුළු සියලු දෙනාට පින් ලැබේවා. පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ ඥාතීන්ට පින් වේවා. ඔබ සියලු දෙනාගේම නමින් මියගිය හැමත පින්වත් වේවා. රටදෑ වෙනුවෙන් දිවි පුදන ලද රණවිරුවන්ටත් අපවත් වී වදාළ ස්වාමින් වහන්සේලාටත් ඔබ අපේ නමින් මියගිය සැමටත් මේ පින් ලැබේවා. මේ පින් ලැබගෙන සියලු දෙනා සැනසෙත්වා, නිවනින් නිවෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් දෙමු. හැම දෙනාම කියමු. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි, අද දවසේ මේ මහානුභාව සම්පන්න අසිරිමත් පින්කම මහා වෙහෙසක් අරගෙන ඔබ වෙනුවෙන් සංවිධානය කළේ පින්වත් කීර්තිසිංහ මහත්මයා සහ පවුලේ අය. නායක හාමුදුරුවෝ සිපත් කළා හැම අවුරුද්දකම බොහොම වෙහෙසක් අරගෙන මේ පින්කම ඒ අය රී උනන්දුවෙන් සිද්ධ කරනවා කියලා. ඇත්තට මේ බව පේනවනේ, කියන්න කිසිම අඩුවක් නැති ලස්සන පින්කමක්. හරිම ලස්සනට සංවිධානය කරලා. පින්වත්නි, ඒ අය කොච්චර කල්යාණ මිත්‍රයෝද කියලා බලන්න. මේ වගේ දුෂ්කර අමාරු කාලයක වුණත් ගොඩක් මහන්සි වෙලා වේදම් කරලා වෙහෙස වෙලා ඔබ වෙනුවෙන් ඔබට වනහන්න පින් කරගන්න ධර්ම අවබෝධය ලබන්න මේ පින්කම සංවිධානය කරලා ගමේ පන්සලේ මේ පින්කම සිද්ධ කරලා කොච්චර ලස්සනට ඔබට පින් කරගන්න අවස්ථාව දුන්නද. ඉතින් අපි ඒ අයටත් සෙත් පතමු. අපේ කීර්තිසිංහ මහත්මයාගේ ජන්මදිනයත් යෙදෙන්නේ මේ මාසෙට. පහුගිය දිනක යෙදුණා. ඉතින් එතුමාගේ ජන්මදිනයත් සිහි කරගෙන තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. අපි ප්‍රාර්ථනා කරමු පින්වත් ආර් කීර්තිසිංහ මහත්මයාට මේ ධර්ම දේශනාවේ ආශිර්වාදයෙන් නිදුක් බව, නිරෝගී බව, දීර්ඝායුෂ සම්පත් ලැබේවා. ඔබතුමා කායිකව මානසිකව සැනසීම ලබත්වා. ඔබතුමාට හැකියතාක් උතුම් ධර්මාවබෝධය ලැබේවා. දරුවොත් එක්ක, ආදරණීය ස්වාමීන් දිනියත් එක්ක සතුටෙන් සැනසීමෙන් නිදුක්ව නිරෝගීව තව බොහෝ කාලයක් ධර්මාවබෝධයෙන් පින්වන්තව ජීවත් වෙන්න අපේ කීර්තිසිංහ මහත්තයාට අපි හැමෝම එකතු වෙලා සාදු කියලා සෙත් පතමු, ආශිර්වාද කරමු.
එතුමා බොහෝම පින්වන්තයි. එතුමාගේ ස්වාමි දෙනියත් ළඟින් තියාගෙන දරුවොත් එක්ක හරි වාසනාවන්තයිනේ. තාත්තෙක් කොච්චර වාසනාවන්තයිද බලන්න නේද? ඉතින් හුඟක් තාත්තලට පවුලේ ඒකට තියාගෙන මෙහෙම දෙයක් කරන්න බෑ. ඒත් එතුමා ලස්සනට දරුවොත් හදාගෙන අද ලොකු පුතා ඉන්නවා. මගේ පන්සලට පොඩි පුතත් එක්ක ආවා. ඒ දරුවෝ ඔක්කොම හරි හොඳයි. අම්මයි තාත්තයි වගේමයි. ඉතින් හරිම වාසනාවන්ත පවුලක්. පින්වත්නි අපි අයට තවත් සෙත් පතමු. තවත් සැනසෙන්න, තවත් හරියන්න, කිරි උතුරන්න අපි මේ උපන්දිනයේ දවසේ කීර්තිසිංහ මහත්තයා ඇතුළු පවුලේ හැම දෙනාටම සෙත් පතනවා. මේ පින්කමටම එකතු කරලා එතුමා ලේ දන් දීමේ පින්කමත් සිද්ධ කරනවා මේ වතාවෙත්. එතුමාගේ ජීවිතේ 67 පාරක් ලේ දන් දීලා තියෙනවා. හරිම වාසනාවන්තයි. මහා පිං එතුමා මේ පින්වන්ත දෙවියන් මිදලා ඊළඟ භවයේ අනිවාර්යෙන් දෙව්ලොව යනවා. බලාගන්න ඊළඟ පාර දෙවියෙක් කොයි ඉන්නේ. ඒ තරම් පිං හරි වාසනාවන්තයි. හරිම පින්වන්තයි. පින්වත්නි ලේසියෙන් කෙනෙකුට කරන්න ලැබෙන්නේ නැහැ. ඒ පිටිපස්සෙන් අනිත් අයත් හැමෝම ඒවට උනන්දු වෙන්න පින් කරන්න හොඳ පන්සලක් ඔබට තියෙනවා. හොඳ නායක හාමුදුරුවෝ වැඩ ඉන්නවා. ඉතින් ඔබට තව මොනවද අඩු? හොඳ කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. හොඳට පින් කරන්න. ගමේ තරුණයොත් මේවට එකතු වෙන්න. ඉතින් අපි කීර්තිසිංහ මහත්මයා ඇතුළු එම මහත්මියට දරුවෝ දෙන්නට, දරුවෝ තුන් දෙනාට, පුතාලට, දුවලට ආශිර්වාද කරනවා. හැමෝටම යහපතක් වෙන්න කියලා. ඒ වගේම පින්වත්නි අද දවසේ තවත් අරමුණක් තියෙනවා. අද දිනට 30 වෙනි ජන්මදිනයේ සමරන ශාමලී සොයිසා දියණියට සෙත් පැතීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හෙට දවසේ ජන්මදිනයේ සමරන ශාලිකා සංජීවනී ද සිල්වා දියණියට සෙත් පතන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අයටත් අපි ආශිර්වාද කරමු. ශාමලීටත් සංජීවනීටත් ශාලිකා සංජීවනීටත් දෙන්නටම සුබ උපන්දිනයක් වෙන්න කියලා. ඒ දෙන්නටම සියලු යහපත උදා වෙන්න, ඒ අයට නිරෝගී සුවය, දීර්ඝායුෂ සම්පන්නිය ලැබෙන්න, අනාගතේ සාර්ථක වෙන්න, හිතන පතන පැතුම් සඵල කරගෙන වාසනාවන්ත ජීවිතයක් ලබන්න, ධර්ම අවබෝධයෙන් පිරිච්ච ජීවිතයකට මේ සුබ උපන්දිනයේ දවසේ අපි අයට සුබ පතමු. ඉතින් මේ ප්‍රාර්ථනා සමගින් අදට අපි ධර්ම දේශනාව නිමා කරමු. ධර්ම ශ්‍රවණය කළ ඔබ හැමතෙම තෙරුවන් සරණ ලැබේවා. ඔබේ සියලු පැතුම් සඵල වේවා. සියලු දුක් දුම්නස් දුරු වේවා. සතුටින් සැනසීමෙන් නිදුක්ක නිරෝගීව දීර්ඝායුෂ සම්පත් ඇතිව වාසනාවන්ත විදිහට ජීවත් වෙන්න ඔබට මේ ධර්ම දේශනාවේ ආශිර්වාදයේ ශක්තියක් වේවා. ඔබේ ආදරණීය දෙමව්පියන්ට, දරුවන්ට, පවුලේ හැමටත් මේ ආශිර්වාද ලැබේවා. ඔබ හැමතෙම උතුම් ධර්ම අවබෝධය ලැබේවා. අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරමු. නිවන් දකින භවයක අපිට අද අසූ බණත් ප්‍රඥා පාරමිතාව සඵල වීම පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු කියමු. ඒ ප්‍රාර්ථනාව සමගින් අද දවසට ධර්ම දේශනාව නිමා කරනවා. මෙතෙක් ඔබට ධර්මයේ දේශනා කළ මම හෙන්ඩුවාවේ ධම්මදීප ස්වාමින් වහන්සේ නැවතත් දිනක හමු වෙන තෙක් ඔබට තෙරුවන් සරණ ලැබේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වෘද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සෝපත් වේවා. තෙරුවන් සරණ ලැබේවා.